ෆාදර් චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් ඩොක්ටර් දෙබස් රචනයටත් ඒ වගේම ගීත රචනයටත් දායක වුණා. මේ ලංකාවේ ජනාධිපතිවරු දෙදෙනෙක් බිහි කරන්න නිල තේමා ගීත ඔයා ලියලා තියෙනවා. කවන්නේ නැහැ නෙහුවට. කරන්න හොඳ නම් අහන්න හොඳ නැත්te නෑ. චිත්‍රපටයක සින්දුවක් ලියනවා කියන එකේදී මොකද්ද ඔයාගේ රිසර්ච් එක? එහෙම නැත්නම් ඒකේ එක්ස්පීරියන්ස් එක මොකද්ද? සින්දු නෙමෙයි වෙන්න පුළුවන් අපි අතින් ලියවෙන්නේ. අර උඹලා තාත්තා අපේ තාත්තා ගැහුවා මැච් එකක්. උඹලා තාත්තගේ සරම ගැඩිලා එතන මැච් එකක්. මින්ද ජයසූරියගේ සංඛ්‍යා දත්තානුව 15 පාරක් අපි ස්ක්‍රිප්ට් එක එඩිට් කළා. මහර ලියපු කවි වගේ ඒවා පස්සේ කාලෙක සින්දු වෙනවා. දන්නේ නැහැ වගේ ඉන්නවා. තුන් කෙනෙක් යමා මහ පෙළහර පාන සතර අපායවල ගිනි ක්ෂණයකට නැවෙනවා. මේ ක්ෂේත්‍රේ හතරමයි හොයන්න හොයනකොට වැඩේ හොඳයි. thank you. මන තියෙන සාකච්ඡා. අද වෙනකොට ලංකාවේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැෂනල් ලෙවල් එක රීච් කරලා තියෙනවා. ඇත්තටම මේක ඉබේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ ලංකාවේ ආටිස්ට්ලාගේ ඒ වගේම ප්‍රොෆෙෂනල්ස්ලාගේ අවුරුදු ගානක මහන්සිය. ඉතින් අපි හිතුවා මේ හැම සක්සස්ෆුල් අවුට්කම් එකක් ගැනම කතා කරන්න පුළුවන් වෙන විදිහේ ප්ලැට්ෆෝම් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් මේක පිටිපස්සේ තියෙන එක්ස්පීරියන්ස් එක, ස්ට්‍රැටජි එක, ඒ වගේම ක්‍රියේටිවිටි ගැන කතා කරන්න පුළුවන් වෙන විදිහේ ප්ලැට්ෆෝම් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් මේ පොඩ්කාස්ට් සීරීස් එක කවුරු වෙන්නේ? හිතන්නකො ඔයා කවදා හරි මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඉන්න හිතාගෙන ඉන්න කෙනෙක් කියලා. ඉතින් මේ පොඩ්කාස්ට් එක ඔයාට. ඒ වගේම කවදා හරි මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ෆෑන් කෙනෙක් විදිහට ඔයා හිටියා නම් ඉතින් මේකේ දේවල් අපි කතා කරන දේවල් ඔයාට. ඉතින් වැඩිදුර කතා නැතුව අපි යමු පළවෙනි එපිසෝඩ් එකට. අද අපේ පළවෙනි පොඩ්කාස්ට් එකට ඇවිල්ලා තියෙන්නේ විශේෂ ගෙස්ට් කෙනෙක්. ඇත්තටම මෙයාව එක කැටගරි එකකින් ඉන්ට්‍රොඩියුස් කරන්න අමාරුයි. මෙයා සමහර වෙලාවට රයිටර් කෙනෙක්. සමහර වෙලාවට ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්. වගේම ලංකාවේ විශේෂ පොලිටිකල් ෆිගර් එකක් විදිහටත් මෙයාව අඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි අද ඉන්ට්‍රොඩියුස් කරන්නේ විමල් කැටිපියාරච්චි. කොහොමද අයියේ? හොඳින් ඉන්න අසුකෝ. thank you. ඉතින් මේ අද අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකට අපි ඔයාව ගෙන්නන්න හිතුණා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේක ටිකක් ඉන්ඩස්ට්‍රි එකේ දේවල් ගැන කතා කරන පොඩ්කාස්ට් එකක්. ඉතින් මම වැඩි කතා නැතුව අපි යමු වැඩේට. right. හරි. ඉතින් අයියේ දැන් ආටිස්ට් කෙනෙක් විදිහට දැන් ඔයාගේ මම කිව්වා වගේ විවිධ කැටගරිස් තියෙනවානේ. ඔයාගේ ලයිෆ් එක ඇතුලේ මේ ආටිස්ට් කෙනෙක් විදිහට මම අර කිව්වා වගේ විවිධ සබ්ජෙක්ට්ස් වල වැඩ කරනවා. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් නිකන් කතා කරමුද? ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට එනකොට එහෙමත් නැත්නම් ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ ආටිස්ට් කෙනෙක් වෙන එකේ ජර්නි එක කොහොමද කියලා? ජර්නි එක ජර්නි එක කිව්වම එනන්ට ලස්සන චාරිකාවක්. ඉතින් එහෙම එච්චර ලස්සන නැහැ. ජීවිතයේ විවිධ හැල හැප්පීම් ගොඩක් මැද්දේ විවිධ රැකියාවල් කරන්න සිද්ධ වුණා. නමුත් ඉතින් අර අපි කියන්නේ අපේ ලාලසාව තියෙන්නේ කලා සංස්කෘතික වැඩවලටනේ. ඉතින් අර කලින් යොමු වෙන්න ගිය රැකියාවල් මට හරියන්නේ නැහැ. ඉතින් එහෙම තමයි. නමුත් අපේ අර සමහර දැන් ඔය ජීවිතේ මම කියන්නේ දැන් මේ කතාව පටන් ගන්න යම් මැද තැනකින් කමක් නැහැ. අපි ඉස්සරහට තව පොඩ්ඩක් ඇදලා ගමු අනික් ගන්න. ඒ පරිච්ඡේදය ඔන්න දැන් රස්සාවක් කරන්න ඕන මේ. ඒ කියන්නේ මේ කියන්නේ සාමාන්‍ය මේ වයස කීයේද වගේද මේ කියන්නේ මේ එලෙවල් වලින් පස්සේ? දැන් එලෙවල් වලින් පස්සේ දේශපාලන ජීවිතයක් තියෙනවා. ඊනතුරුව යම් ප්‍රායෝගික තත්ත්වයන් එක්ක පූර්ණ කාලීන දේශපාලන ජීවිතයට සමුදීලා අර්ධකාලීන වැඩ කරන්න වෙනවා. ඒ අර්ධකාලීන තත්ත්වෙනුත් පස්සේ රැකියාවකට යොමු වෙන්න වෙනවා. ඔහොම තියෙනවා. එතකොට දැන් විවිධ රැකියාවන් වටේ කැරකුණාට අපේ ලාලසාව තියෙන්නේ මේ කලා සංස්කෘතික වැඩවලට. නමුත් ගැටලුව තියෙන්නේ ඒ වගේ අර මේ ක්ෂේත්‍රයට එනකොට මේ ඒවායේ තියෙන ගෙවීම් අපිට ඒවායේ කරන්න තියෙන රාජකාරී වලට ලැබෙන දීමනා ඒවා ලොකු ඒවා නෙමෙයි. නමුත් ඉතින් එතකොට අපේ අර එදිනෙදා ආර්ථිකය ගොඩදා ගන්නත් අමාරුයි ඒවයි. ඒත් ඉතින් ආස මේ දෙයට එහෙම තත්ත්වයක් තුලදී සමහර අය එක්තරා මට මතකයි යෝන් අලුතෙන් පටන් ගන්නා යෝන් පුවත්පත් සමූහයක රස්සාවක් වාගෙන ගියා. එතකොට පළපුරුද්ද තියෙනවද කියලා ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් එතුමන්ට මම මතක නැතුව ඇති. අද වෙනකොට ජීවමානව ඉන්න කෙනෙක්ද? නැති ඇත්තටම ඉල්ලලක් තිබුණේ පළපුරුදු උදවිය. නමුත් මම ඉතින් මම දන්නවා ඉතින් කලින් මම පත්තරයකට කරලා නැහැ කියලා. ඉතින් නමුත් පළපුරුද්ද නැහැ. ඊට පස්සේ මේ මොනවද කරලා තියෙන්නේ කියලා හෙව්වා. එතකොට දැන්
පත්තරවල ලියලා නැහැ එහෙම. එතකොට නිරුත්තරයි ඊට පස්සේ මේවා මේ ඉස්කෝලේ වැඩ නෙමෙයිනි කියලා යන්න කිව්වා. හිත රිදුනා. නමුත් ඉතින් ගියාම කරකිලා ඊට පස්සේ නිලන්ත පෙරර කියන මගේ මිත්‍රයෙක් නිලන්ත කිව්වා අපි පටන් ගමු කොහෙන් හරි කියලා කළු බෝයිලා RS වීඩියෝ එකේ වැඩට දැම්ම මාව රත්නසිරි ලියනාරච්චි RS වීඩියෝ අධිපති එයාගේ පුත්‍රයා රුචිර ලියනාරච්චි රුවන්නාය කියලා අපි කියන්නේ. ඉතින් රත්නසිරි ලොක්කටයි එහෙමනේ අපි කියන්නේ ඉතින් ලොක්කා. රත්නසිරි ලොක්කටයි රුවන්නායටයි මාව හඳුන්වලා දුන්නා. එහෙම තමයි ඊට පස්සේ ආලෝක කරන ශිල්පියෙක් හැටියට යුනිට් එකේ වැඩ කරන්න ගත්තා. ඒක තමයි පළවෙනියටම ඒ කියන්නේ මේකට එන්ටර් වෙනකොට කරපු ෆස්ට් ජොබ් එකද ඒක? කියන්නේ ආර්ට් වල මොකක් හරි ඒක ඔව් ඒ කියන්නේ දැන් ලිවීමේ කිවීමේ ඇඳීමේ ආදී වශයෙන් ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරන්න පුළුවන්කම තිබුණාට ඒවා ඉතින් අපි මේ ප්‍රසිද්ධ තලයේ වැඩ නෙමෙයිනේ එළි පාසල් කාලේ සහ ඉනනතුරු කරපු වැඩ ටිකක්. නමුත් මේකට මේ පිවිසෙන්න මට දොර බවට පත් වෙන්නේ නිරන්ත යාලලා දුන්නු එක. ඉතින් එතනින් පස්සේ යුනිට් එකේ අත්දැකීම් තව තියෙනවා ඇහුවොත් කියන්න පුළුවන්. ඔව් නෑ මෙහෙමයි මම දැන් ඊළඟට අහන ප්‍රශ්නේ ඒක තමයි. දැන් අපි දැන් ඔය මොකක් හරි විදිහකට පටන් ගන්නවනේ. දැන් ඔය මේක මුලින්ම එනකොට early struggle එක තමයි වැදගත්. ඒතකොට දැන් ඔතනින් පටන් ගන්නකොට දැන් මේ අද වෙනකන් ආපු එකේදී එතනින්ම කියාගෙන යන්නකො බලන්න මොකද උනේ කියලා ඊට පස්සේ. ඔව් දැන් කැමරා යුනිට් එකේ කලින් වැඩ කරලා තිබුණේ නැහැ. එතකොට මම මුලින්ම යුනිට් එකේ වැඩට ඇවිල්ලා ඊට පස්සේ පුංචි පුංචි ඉවෙන්ට් කීපයකට යනවා. ඒ ගියත් අර දැන් ආදුනිකයෙක්නේ බලන් ඉන්න තමයි තියෙන්නේ. බලන් ඉන්න මොකද කරන්න කියලා. ඊට පස්සේ පළවෙනි ටෙලි නාට්‍යයට ඔන්න පිටත් වෙනවා. අපි යන්නේ පස්යාලේ. අපි කීප දෙනෙක්ගේ විජේ කියලා හිටිය RS එකේ විජේ ගොහම එක යුගයක හැමෝම දන්නවා. මේ ටික ජනප්‍රිය චරිතයක්ද? ඔව් විජේ කියන්නේ නිකන් බ්ලැක් ඇමරිකන් මේ හාදෙක් වගේ උස මහත අර ඇමරිකන් කොඩියේ ස්කාෆ් එකට බැඳගෙන අපේ අර කියන්නේ විජේගේ ඇඟිල්ලක් මෙච්චරක් විතරදී. වෙන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ඇඟිලි තුනක්. අපේ ඇඟිලි තුනක් විතරදී විජේගේ ඇඟිල්ල. ඉතින් ප්‍රසිද්ධ චරිතය විජේ කොහේ ඉන්නවද දන්නේ නැහැ. සමහර මේක බලයි කොහේ හරි ඉඳන්. මේ තල් ගහක් උඩ ලයිට් එක දාන්න කිව්වත් කැමරමන් කියනකොට විජේ 2KV එකක් අරගෙන උඩ නගින ගමන් ඉන්නේ. අම්මා ඒ තරම් නිකන් පොඩි. අයියා කොතනටද කියලා තමයි අහන්නේ. මේක බැරි වේද එහෙම නැහැ. එහෙම හාදේ හිටපු තැන. ඉතින් කොහොම හරි ඉතින් ගියා ටෙලි නාට්‍යයකට පස්සේ ආලේ. ඔබ දැකලත් ඇති දැන් YouTube මේ අවකාශයේ තියෙන සිරිදාසගේ කතා කියලා ටෙනිසන් කුරේ රංගපාන ටෙලි නාට්‍යයක කොටස් ටික. මේ ඒ තමයි මම වැඩ කරපු පළවෙනි ටෙලි නාට්‍ය. ඔය සිරිදාසගේ කතා කියලා යන අකුරු ටිකත් මගේ. ඒ කියන්නේ ඒක කොහොමද? ඔව් අකුරු ඇඳීමේ හැකියාවක් තියෙනවා කියලා ඉතින් අර වැඩ කරද්දී අඳුර ගන්නවා. පස්සේ මේ සමන් සිල්වා කියලා අධ්‍යක්ෂවරයෙක් සමන් සිල්වා කියලා සොයුරෙක් තමයි ඩිරෙක්ට් කරේ. පස්සේ කාලෙක සමන් නැහැ මට කියලා තමයි අකුරු ටිකත් ඇඳගත්තේ. කොහොම හරි අලකලංචි ගොඩාක් කියලා ඒක ටෙලිකාස්ට් කරන්න බැරි වුණා. YouTube එකට ආවා. කොයි ලෝකෙන් හරි YouTube එකට ආවා. ඒ කියන්නේ ඒ දවස්වල කොහොම ටෙලිකාස්ට් කරේ නැහැ. ටෙලිකාස්ට් උන්නේ නැහැ. හැබැයි කොමඩි කතා ඇතුළේ දැන් මුලින්ම යුනිට් එකේ වැඩ කරන්න යන කොල්ලෙක් ඉතින් මේ සෑහෙන දුකක් වින්දා. ඒ කියන්නේ දැන් මම එතකොට ඇත්තටම මේ මේන් කේබල් එක උතන විදිහවත් දන්නේ නැහැ. ලයිට් ස්ටෑන්ඩ් එකක් උස්සන් යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කොහොමද කියලා දන්නේ නැහැ. ඒක බෝඩ් තිබුණා අර රිෆ්ලෙක්ෂන් බෝඩ්. මේ මම අර රිෆ්ලෙක්ෂන් බෝඩ් එක මෙහෙම උස්සන් යනකොට විජේ මට තිත්ත කුණු හරපෙන් බැන්න තෝගේ කියලාම බැන්නා. ඉතින් අවශ්‍ය වචනේ කියලාම. ඒතර විජේ ඒතර සීනියර් ඔයාට වඩා. විජය බැන්නා කියන්නේ මට මොකුත් නැහැ. ඇස්වලින් කද කරන පස්යාලේ අර වලව්වක් වගේ ගෙදරක ගමේ මිනිස්සුත් ඇවිල්ලා මේ ෂූටින් බලන්න ඇවිල්ලා මම අරක මේ මෝඩ විදිහට උස්සන් යනකොට කොහොමද යකෝ නෙවෙයි ඊට වඩා වචන කියලා තෝගේ කියලා බැන්නා. බැලුවා මොකද්ද මේක මිනිස්සුත් බලන් කරන්න දැන් නැහැ. ඉතින් ඊට පස්සේ කවුරු හරි ඒ කාලේ ඉඳපු අපේ මේ නාලක කියලා හිටියා සහෝදරයෙක් සමන්තලා මම හිටියා උන් කියලා දුන්නා උන් විජේට එපා බං බලුත් නේ කියලා. දවල්ම ගිහිල්ලා පළවෙනි සෙට් එකේ දවල්ම බැනුම් ඇහුවා. මේ ගිය පළවෙනි දවසේද ඒ කියන්නේ වැඩ කරන පළවෙනි දවසේද? පළවෙනි දවසේ. ඊට පස්සේ එදාම හවස ආයි බැනුම් ඇහුවා මේන් කේබල් එක උතනකොට. මේන් කේබල් එක උතන විදිහක් තියෙනවානේ. මේන් කේබල් එක අර
යුනිට් එකේ සහෝදරු දන්න මේ කකුල් දෙකට තියලා තමයි මෙහෙම ඔතන්නේ බරයිනේ. බරයි. ඒකට අපි ගෙදර අර වයර් ඔතනවා වගේ ඔතන්න බෑ. ඔතන්න බෑ. මම මුලින්ම අර ගෙදර වයර් එක ඔතනවා වගේ අර මේ වැලමිටට දාගෙන දාලා ඔතන්න කියලා ආයෙත් අර වචනේම අහලා ආයෙත් විජේද බැන්නේ. මහර විජයම බැන්නා. ඒ වෙලෙත් මට මතකයි නාලකාරී කවුරු එපා උඩ බයින්ඩ එපා උ දන්නේ නැද්ද කියලා දීපන් කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ විජය තමයි මගේ හොඳම යාළුවා වගේත් උනේ. ඒ කියන්නේ ෆුල් ෆිට වුණා. ඉතින් පසුව කාලෙත් එක්ක. ඒ ඉතින් උගේ හැටි ඉතින් එහෙම තමයි උගේ හැටිටත් වඩා ඒ ක්ෂේත්‍රයේ ලේසි නෑ. ඉතින් ඒක අහගෙන ගියා නම් ගෙදර සමහරට නෑ. ඊට පස්සේ ඉතින් දැන් මම සාමාන්‍යයෙන් මේ එහෙම අතාරින්නෙත් නෑ. දේවල් එහෙම ආපු පමණින් අතාරින්නේ නෑ. එදා රෑ ඉතින් කට්ටිය කනවා බොනවා සින්දු කියනවා. පැයක අපි ඒ දවස්වල මට මතකයි කවුද අපේ හිටියා මේ ආර්ට් ඩිරෙක්ටර් සහෝදරයයි එයාගේ සහායකයයි පැයක විතර නන් ස්ටොප් එකක් ගැහුවා. ඒතකොට දැන් හලාවතනේ ඉතින් අපිට මේ කියන්නේ නාඩි අල්ලන විදි ගොඩක් තියෙනවනේ. එදා රෑම ඒ සෙට් එක එන්වයරන්මන්ට් එක සෙට් වෙලා සෙට් එකට සෙට් වෙලා තිබුණා. ඒ බැනුම් අහගෙන හරි. බහුවෙන්ද එහෙම බයින්ඩ බැරි ගන්නට එදා රාත්‍රිය හරියට කල්පනා කරන කරගත්තේ අදාළ සාදේ අවශ්‍ය තැන. කොහොමද අර යුනිට් එකට ආතල් එකක් තියෙන්නේ අර මේ වැඩේ ඉවර වෙලා යන රාත්‍රිය තමයිනේ. පසු සාදවලනේ. පසු සාදවලදීත් මං ස්ථානය තහවුරු කරගත්තා. එහෙම කපන්න බෑ. එහෙම කපන්න බෑ කියන එක දාගත්තා. පස්සේ ඉතින් හැමෝම සෙට්. ඉතින් එහෙම තමයි දැන් සුගුණ. ඒ කියන්නේ ඒවා මතක් කරලා බැලුවහම ඒ මොහොතවල වල අතහැරලා ඒ තිත්ත කුණුහරුපෙන් මනුන් අහනවල අතහැරලා ගියා නම් ඉතින් හැම තැනින් මෙහෙම යන්න වෙනවා. අපි යම් දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ කියලා හිතනවා මේ. ඉතින් එහෙම තමයි ඊට පස්සේ ටෙලිනාට්‍ය ගණනාවක ආලෝකකරණ ශිල්පියෙක් විදිහට ශිල්පියෙක් හැටියට වැඩ කරා. ට්‍රැක් ඩොලි ක්‍රියා හැටියට වැඩ කරා. මම මතකයි නෝබර්ට් රත්නසිරි කියලා විශිෂ්ට කැමරා ශිල්පියෙක් හිටියා පතර නෑ දැන්. නෝබර්ට් අයියා තමයි ඉතින් ට්‍රැක් එක මම එකවර ට්‍රැක් එක කරන නෝබර්ට් අයියා තමයි ට්‍රැක් එකේ පොඩි ටෙක්නික්ස් පවා කියලා දුන්නේ. උඹ බලන්න එපා කැමරා උඹ කැමේ ෂොට් එක දිහා බලන්නත් එපා ඇක්ටර් දිහා බලන්නත් එපා උඹ මගේ ඇඟිල්ල දිහා බලපන් කියලා නෝබර්ට් අයියා කියන්නේ. මෙහෙම ගන්නකොට එයා ඇඟිල්ලෙන් මෙහෙම සිග්නල් එකක් දෙනවා. සිග්නල් එක දෙනකොට නෝබර්ට් අයියාගේ ඇඟිල්ල තමයි මම ෆලෝ කරන ට්‍රැක් එක. නවතිනකොට නවතිනවා. ට්‍රැක් බෑක් කරනවා මෙහෙම. හරි මම නැත්තම් දැන් රඟපාන්නේ අපි තුමු දීපානියක් හරි කවුරු රඟපානවා කියලා. නළුව හරි නිලිය හරි දිහා බලන් ට්‍රැක් කරනවා වෙනකොට බලපන් මේ ඇඟිල්ල දිහා. ඒ වගේ අර ටෙක්නිකල් තාත්තා කෙනෙක් වගේ මේ කැමරාමන් කෙනෙක් ඔහොම ඌව පහු කරන් ආවා ඉතින්. අපේ යාළුවෝ දැන් ඇත්තටම දැන් ටෙලිනාට්‍ය වල වැඩ කරනවා ඊට පස්සේ ආලෝකකරණය කියලා මෙහෙම ටයිටල් යනවා. නම් යනවනේ දැන් ටෙලිනාට්‍ය වල අපි වැඩ කරනවා කිව්වම අපේ ඇත්තටම අපේ සමකාලීන යාළුවෝ ගොඩක් ආසයි මේ කැමරා එකත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගන්න. හරිද? මං කිව්වා මම කැමරා එකට ආපු දවසක ගන්නම්. එතකම් මම මගේ උපකරණ කියලා මං ගාව ඔක්කොම ලයිට් එක ගහපු ෆොටෝ ඔක්කොම ඒවත් තියෙනවා. මගේ ඉක්විප්මන්ට් එකනේ. ඒක හරි ඒක. ඔව්. මේ එහෙම ඉතින් තියෙනවා මේ මුල් කාලේ අන්න හරියටම රවුමක් තියෙනවා. රවුමක් තියෙනවා. ඉතින් අපිත් එක්ක හිටපු දැන් ඔය චන්දන මංචනායක සමන්ත ධම්මික ඒගොල්ලෝ කැමරාව දෙසට ගියා. මගේ ඇහැ තිබුණේ ඇත්තටම කැමරා පැත්ත නෙමෙයි ගොඩක් වෙලාවට ස්ක්‍රිප්ට් එක පැත්තේ ඩිරෙක්ෂන් පැත්තේ ස්ක්‍රිප්ට් එකේ සමහර වෙලාවට පරස්පර දැන් තිබුණොත් හිමීට එඩීට කියනවා මචං අතන තිබුණේ මෙහෙම හැබැයි අර ඩයලොග් එක කිව්වේ මෙහෙම ඕන මගේ ඔළුව වැඩ කරේ ඒ පැත්තට වෙන දිශාවක එහෙම තමයි ඉතින් ඒ යුගය ගෙවි ගියේ. ඊට පස්සේ කොහොම හරි අපේ නිලන්ත මම අර ඉස්සර කිව්ව නිලන්ත පෙරරා නිලා කරා ප්‍රෝග්‍රෑම් එකක් ජාතික රූපවාහිනියට අපේ දවසක් කියලා. වෙනස් විදිහේ සංවාදාත්මක වැඩසටහනක්. ඊට පස්සේ ওই වෙනකොට මම RS එකේ මැක්ලිය ෆිල්ම්ස් වැඩ කරලා ආයතන මැක්ලිය එකේ වැඩ කරත් මට කාලිංග දේශප්‍රිය හම්බුනේ. දැන් අපේ ප්‍රසිද්ධ කැමරා ශිල්පී කාලිංග. ඉතින් ඒකයි මම කියර අපේ යාළුවෝ ගොඩක් ඒ පැත්තට ගිහින් කාලිංග හම්බ වීමත් ජීවිතේ වෙනස් දෙයක්. ඒක ඉතාම හොඳ යාළුවෙක් කාලිංග දේශප්‍රිය කියන්නේ. කොමාරි නිලන්තගේ අපේ දවසක් ප්‍රෝග්‍රෑම් එකේ මම පිටපත් රචකයෙක් කලාධ්‍යක්ෂක සහ ඉදිරිපත් කරන්නේ භූමිකා දෙක තුනක්. එහෙමද? ඒතර ඉදිරිපත් කරපු අය තමයි විමල් කැටිපෑරච්චි, සරත් කරුණාරත්න,
ලසන්ත ෆ්‍රැන්සිස් නදීෂා හේමමාලි අපි සෙට් එක පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික ඕකේ එහෙම තමයි කරේ. ඉතින් ඒ වැඩෙත් එක්ක පිටපත් රචනය වගේ පැත්තට යොමු වෙනවා. ඊට පස්සේ එතනින් හඳුනා ගන්නවා ඒ වැඩසටහනේ සහාධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදන කළමනාකාරවරයා හැටියට මම හිතන වැඩ කරා සමෘද්ධි රණසිංහ. මිත්‍රයෙක් සමෘද්ධි හරහා තමයි ඊට පස්සේ ස්වර්ණවාහිනී ආයතනයට සම්බන්ධ වෙන්නේ. ස්වර්ණවාහිනී සහ නිෂ්පාදකයෙක් හැටියට වැඩට යනවා. මේ මුලින් සහ නිෂ්පාදකත් මේ මුලින්ම යන්නේ අර ළමා කාටුන් අඳින්න. ඒ කියන්නේ ඒතකොට එහෙම එතනින්ද පටන් ගත්තේ? ඔව් Y2K කියලා චරිතයක් තිබුණා රුවන් තාරක හේවානායක ඉදිරිපත් කරේ ස්වර්ණවාහිනී අපේ කාටුන් කියලා ප්‍රෝග්‍රෑම් එක. ඒකේ කාටුන් අඳින්න ගිහිල්ලා ඊට පස්සේ සහ නිෂ්පාදකයෙක් හැටියට වැටෙනවා. ඒකට හේමනලින් කරුණාරත්න මහතා තමයි ස්වර්ණවාහිනී හිටපු වැඩසටහන් අධ්‍යක්ෂකවරයා. එතකොට දැන් ඒ කියන්නේ දැන් අපි ඔය අතන ආලෝක කරන ශිල්පියකින් පටන් ගත්ත එක දැන් channel එකක සහාය නිෂ්පාදකවරයෙක් වෙනකන් ඇවිල්ලා දැන් ඔය උතන අවුරුදු කීයක විතර සාමාන්‍යයෙන් කාලයක් තියෙනවද? ඔව් 5ක අවුරුදු 5ක විතර. 4ක 5ක කාලයක්. හරි. ඉතින් ඔය channel වල වැඩ කරද්දිත් ඇත්තටම දැන් මේ channel එකෙන් හම්බ වෙන ගානට වඩා වැඩි මාසික වියදම. හේතු? විවිධ හේතු තියෙනවා. නෑ විවිධ හේතු කියන්නේ ගොඩාක් නාස්තිකාර වියදමුත් නෙමෙයි. තරුණ වියට ආවේනික නාස්තිකාරකම් ටිකක් නොතිබුණා නොවේ. නමුත් ඒ ලැබුණු මේ ගෙවීම් ගත්තාම බස් එකටයි කෑමටයි මේ ගියාම ඉතින් ඒක තමයි ස්ට්‍රගල් එක ඉතින්නේ. ඒක තමයි වැඩේ. දැන් මේ කියන්නේ සමහරලාට පයින් යනවා සුපුන් මේ හිතන්න බැරි දුරවල් අපි පහින් ගිහින් තියෙනවා. ඒ කියන්නේ හිතාගන්න බෑ මෙච්චර දුරක් පයින් ගියාද මහා රෑවල් වල වේලයි කාලා තියෙන්නේ. මෙහෙමනේ තරුණ ශරීරනේ කණ්ඩ පුළුවන් ප්‍රතිබන්ධස්ථාන වෙන්න. ඉතින් ඒ ඔක්කොම තමයි ඉතින් අවසානයේ ගත්තාම ජීවිතේ. හරි. ඉතින් දැන් ඔය ස්ට්‍රගල් එක ඇතුලේ දැන් අවුරුදු ගාණක් කොහොම ගෙවෙනවනේ. දැන් මම ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් අපි අයි දැන් සමහර වෙලාවට ඔය අපි හිතාගෙන ඉන්න එකම නෙමෙයි අපිට පටන් ගන්න වෙන්නේ. එතකොට අපි ඉවර වෙන්නෙත් හිතාගෙන ඉන්න තැනින්ම නෙවෙයි. හැබැයි හැම වෙලේම අපි අර ෆලෝ කරන ඩ්‍රීම් එකක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි ෆලෝ කරන්න කැමති වෘත්තියක් හරි මොකක් හරි දෙයක් තියෙනවනේ. එතකොට දැන් මේක ඇතුලේ ඔයාගේ යුනික් දෙයක් හොයාගත්තේ කොහොමද? ඒ කියන්නේ දැන් මේ කරන හැම දෙයක්ම ඇස්සේ ඔයාගේ යුනික් ඔයාගේ කැරක්ටර් එකක් ගැන හිතන්න පටන් ගත්තේ. ඒ ගැන මං කියන්නේ ඒක ගැන ඔයා කොහෙන්ද පටන් ගත්තේ? ඒක මොකද්ද හේතුව එහෙම වෙන්නේ? ඔයාගේ ඔය යුනික් කැල් හොයාගන්න. කාලය ගත වෙනකොට ওই කාලෙමනේ අපි හොයන කාලෙනේ. අපි හොයාගෙන යන කාලේ. එතකොට අපි කවුද මං මොකද්ද මගේ ලාලසාව කියලා හොයාගන්න එපා. එතකොට මම විශ්වාස කරනවා මේ නිර්මාණකරණය කියන්නේ ලේඛනය සහ නිර්මාණකරණය. දැන් ඔබ මට මාව අඳුන්වලා දෙන්නකොත් මං කියන්නේ මං sannivedakaයෙක් කියලා. sannivedakaයෙක්. ඔව් ඒ කියන්නේ මම යමක් sannivedanaya කරන්න try කරනවා. ඒක කවි වෙන්න පුළුවන්, සින්දු වෙන්න පුළුවන්, මේ ඔබත් එක්ක කරන සාකච්ඡා වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්. ඒකිනුත් මම යම් විදිහක් sannivedanaya කරන්න හදනවා. ඉතින් අර නිර්මාණකරණය ලේඛනය සහ කියන්නේ හිතන එක සහ හිතලා ඒක කොහොමද නිර්මාණයක් බවට පත් කරන්නේ? මම හිතනවා මම එහෙම කෙනෙක්. හරි. සිතන්නේ පළමු කොටස හිතන්නේ ඉන්නතුරු ඒ සිතපු දේ කොහොමද ප්‍රායෝගික නිර්මාණයක් බවට පත් කරන්න කියන ප්‍රොසෙස් එකට ඇතුල් වෙන්න ආස මිනිහෙක්. ඒක තමයි මේ එක එක විදිහට යන්නේ. හරි. අපි ඊට පස්සේ අපි ඉස්සරහදී කතා කරමු දැන් ඔය සමහර කරපු වැඩවල එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද අපි ඒක කන්වර්ට් කරගන්නේ ඔය කියන නිර්මාණාත්මක සිතුවිල්ල කියන එක. හරි. අය දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ දැන් අපි ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද ඔයා sannivedakaයෙක් කියලානේ කිව්වේ. එතකොට මේ sannivedakaයෙක් විදිහට දෙයක් ප්‍රැක්ටිකලිම කරන්නකොට කොහොමද කියලා පොඩ්ඩක් බලන්න අපි පොඩි ඔයාගේ මේ මෑතකම වෙච්ච ඔයාගේ අතින් වෙච්ච නිර්මාණයක් සම්බන්ධව කතා කරන්න තමයි හදන්නේ. දැන් ඇත්තටම කිව්වොත් එහෙම මේ වෙලාවේ ෆාද චිත්‍රපටිය මතක් කරොත් එහෙම ඒක ලොකු කතාබහක් ලංකාව ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ඒතකොට සාර්ථක විදිහට මේ වෙනකොටත් තිරගත වෙනවා. ඉතින් ඒකේ ඔයාගේ දායකත්වයේ තියෙන්නේ කොහොමද? ෆාද චිත්‍රපටයේ චමින්ද ජයසූරිය සොයුර අධ්‍යක්ෂණය කළේ. චමින්ද ජයසූරියගේ ආරාධනෙන් ෆාද චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් ඩොක්ටරින් ඒ කියන්නේ පිටපත නැවත සකස් කිරීමේ ක්‍රියාවලියටත් දෙබස් රචනයටත් ඒ වගේම ගීත රචනයටත් දායක වුණා. හරි. සරලවම එහෙම තමයි. දැන් මොකද මේ ගොඩාක් බලපුවම දැන් මේ ගැන කතා බහ තියෙන දේවල් එක ගොඩාක් මිනිස්සු ගොඩක් දේවල් මේ වෙනකොට දන්නවා ඒ කතාව ඇතුලේ. හැබැයි මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් දැන්
ස්ක්‍රිප් ඩොක්ටරින් කියන එක සාමාන්‍යයෙන් නිකන් කෙනෙකුට හම්බෙන්නේ නැහැනේ. ඒක අර ස්ක්‍රිප්ට් රයිටින් එක ඇතුලේ ඒ ලියපු දේවල් නැවත සකස් කිරීම සහ ඒවා ඔය වගේ පොඩි සබ්ජෙක්ට් එකක් ගැනනේ. මොකද්ද මේ ස්ක්‍රිප් ඩොක්ටරින් කියන්නේ? ඒ මොකද්ද ඒ පාර්ට් එක? ඔව් ඇත්තට මේක ලංකාවටත් අපටත් අපි හැමෝටම ආධුනික වැඩක් තිබුණා. මම හිතනවා චමින්ද ජයසූරිය සහෝදරයා ඒකට අපව තෝරාගත්තේ මම විශ්වජිත් කරුණාරත්න චමල්ලක ළඟ මේ ආදී වශයෙන් අපව තෝරාගත්තේ යම් ආකාරයක එකක් වැඩ කිරීමේ පහසුව සහ මේ චිත්‍රපට සම්බන්ධ අපේ තිබුණු ආශාව ඉව මේකත් එක්ක අපිට එකතු වෙලා මෙහි යම් සකස් කිරීම කරන්න පුළුවන් කියන විශ්වාසය. එතකොට අපි එක පැත්තකින් ඒ වැඩේ අපි ඉගෙන ගත්තේ ඒ වැඩේ තුලින්මයි. එහෙම නැතු ඊට කලින් ස්ක්‍රිප්ට් ඩොක්ටරින් ගොඩාක් හදාරලා ආපු තත්වයකට වැඩිය වැඩේ තුලින්ම වැඩේ ඉගෙන ගනිමින් ඒ වැඩේ නියැලුණු සන්දර්භයක් තමයි තියෙන්නේ. ඔව්. කෙසේ වෙතත් චාමර ප්‍රසන්න කොඩිතුවක්කු සොයුරා හදපු තිර රචනය ඔහුගේ තිර රචනා දේහය එසේ තිබියදීම කපා කොටා වෙනස් කිරීම තමයි අපි කරේ. මොකද චාමර ප්‍රසන්නටත් ඒ ගෞරවය හිමි වෙන්න ඔහුගේ තිර රචනය අපි සහ මුලින් වෙනස් කරා නොවේ. නමුත් ඔහුගේ තිර රචන විවිධ දේවල් එකතු කරමින් විවිධ දේවල් අඩු වැඩි කරමින් දෙබස් සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කරමින් ඇතැම් දෙබස් තියන්න ඕනේ නම් තියමින් මෙහෙම කරපු සාමූහික වැඩක්. ඒතර ස්ක්‍රිප්ට් ඩොක්ටරින් කරද්දී සුපුන් එක පැත්තකින් අපේ අභ්‍යාසය තමයි අත්දැකීම නැවත හැරී බැලුවොත් අපි එක්කෙනෙක්ගා අපේම ඊගෝ කේන්ද්‍රීය මේ කෑල්ල තියෙන්න ඕනේ එහෙම තිබුණේ නැහැ. සමහර අපිම යෝජනා කරන දේවල් අපිම රිජෙක්ට් කරා. ඉවත් කරා. අද අපි යෝජනා කරනවා ඊළඟ දවසේ අපිම ගිහින් මේක ටික ගොම්පාට් වගේනේ අයින් කළා දාමු කියලා. එහෙම මරු ඒකේ සාමූහික ව්‍යායාමයේ මරු. දැන් මේ ඕක වෙන්නේ සාමාන්‍ය හැමෝම ඉන්න බ්‍රේන්ස්ටෝම් එකක් එක්ක තමයි හැම වෙලෙම වෙන්නේ. ද එහෙම නැත්නම් අපි හතර දෙනා විශ්වජිත් චමින්ද විශ්වජිත් චමල් සහ මම විශ්වජිත් කරුණාරත්නගේ නිවස තමයි ඒවකට අපේ හබ් එක. ඔව් තිප්පොළ බවට පත් වුණේ. ඉතින් එහෙම තිබුණා. දැන් මට වෙනම මෙට්ටයක් වෙනම ෆෑන් එකක් නැවතිලා කරේ. ඔව් ඒව වෙනම තිබුණා. ඒක විශ්වජිත් දන්න මේ මෙට්ටේ මගේ කියලා. එහෙම තිබුණේ මේ. ඉතින් කොහොම හරි අර බොහෝ දේවල් එකතු කරමින් නැවත වෙනස් කරමින් සමහරලාට පැය ගණන් එක සීන් එකක් ඉස්සරහට යන්න පැය ගණන් සාකච්ඡා කරමින් තර්ක විතර්ක කරමින් තර්ක විතර්ක කෙලවරක් නැති තැන කමින් බොමින් නිදාගනිමින් මේ ආදි වශයෙන් එක ලස්සන සාමූහික වැඩක්. එතකොට දැන් චමින්ද ජයසූරියගේ සංඛ්‍යා දත්තානුව 15 පාරක් අපි ස්ක්‍රිප්ට් එක එඩිට් කළා තියෙනවා. 15 වතාවක් versions 15ක්. ඒතර අර මුලින්ම ස්ක්‍රිප්ට් රයිටර්ගෙන් ස්ක්‍රීන් රයිටර්ගෙන් ලියවෙච්ච එක හැදිලා 15 වතාවක් තමයි. එතකොට ඔව්. එතකොට ඒ 15 වතාවම අපි කරේ මේකට යම් දේවල් එකතු කරන සහ අඩු වැඩි වශයෙන් කොහොමද මේක ශමියාගේ ඔළුවේම තිබුණේ මචං මට බයිස්කෝප් එකක් කරන්න ඕනි. කියන අදහස. එතකොට අපි උත්සුක වුණා කොහොමද මේක බයිස්කෝප් එකක් වෙන්න අපි හිතනවා දැන් මේ විදිහක සාර්ථකයි කියලා. මේකට කොහොමද බයිස්කෝප් ගුණය ගේන්නේ? මේකට කොහොමද ඇතම් වීරත්වයන් ගේන්නේ? මේකට කොහොමද මතක හිටින දෙබස් ගේන්නේ? දෙබස් රචනය වෙනම කළේ. නමුත් ස්ක්‍රිප්ට් ඩොක්ටරින් වලදී අපි කල්පනා කරා. ඒ වගේම මේකේ කලාත්මක ගුණය රැකගන්නේ කොහොමද? කලාත්මක ගුණයක් සහිත නිකම්ම නිකන් දඩින් බිඩින් ඩෝම් බයිස්කෝප් එකක් වෙනකොට මේකට යම් කලාත්මක ගුණයක් එන්නත් කරන්නේ කොහොමද? ඒකට උපක්‍රමිකව අපි ඇතුල් කර යුතු දේවල් මොනවද? සාකච්ඡා කරමින් වෙනත් චිත්‍රපටිවල කරේ කොහොමද කියලා හිතමින් බලමින් ලොකු රිසර්ච් පාර්ට් එකක් එක්ක තමයි වැඩේ වෙන්නේ. පැහැදිලිවම. හරි. එතකොට දැන් ඊට පස්සේ දැන් ඔය ස්ක්‍රිප්ට් ඩොක්ටරින් පස්සේ මම චිත්‍රපටයට දායක වෙනවා මොනවද ගීත රචනය සහ ඩයලොග්ස් කියන දෙබස් රචනය. දැන් ඔතනදී අයියේ කොහොමද ඒ කියන්නේ ඒකේ තිබ්බ එක්ස්පීරියන්ස් එකත් අපිට කියන්න පුළුවන් නම් එක්සැම්පල් එක්කම හොඳයි. අපි නිකන් මුලින්ම බලමු ඩයලොග්ස් ගැන කතා කරොත් එහෙම දැන් මම චිත්‍රපටය අපි වුණත් බලනකොට මේ වෙනකොට ඒ කියන්නේ ඒක නැවත නැවත සාකච්ඡා කළ යුතු දේවල් නෙවෙයි. හැබැයි සමහර ඩයලොග්ස් එහෙම තියෙනවා මේ වෙනකොට මේ අපි ඔඩියන්ස් එක පවා කටපාඩම් හිටින ඒ විදිහේ වෙනස් විදිහේ ඩයලොග් ටිකක් ලියවිලා තියෙනවා. ඒ චරිතවලට ඒකේ තියෙනවා වෙන යුනික් දේවල් ටික. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් ඔයාගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක කියන්නකෝ. එකක් තමයි ඩයලොග් ලියව ගන්න චමින්ද ජයසූරිය සෑහෙන අමාරුත් වුණා. මොකද මම වැඩ කරන වේගයක් තියෙනවා. එතකොට
දීපන් දැන් ඕනේ කියලා කෑකෝ ගහන එතකොට ඒ ටික අරගෙන වෙනම ඒ දිහා බලමින් තමයි නිර්මාණය කරේ. එතනදී අධ්‍යක්ෂවරයා සමග මම බෙදාගත්ත සංවාදය තමයි අපි මේක මතක හිටින දෙබස් තියෙන්න ඕනේ. ඒතර එයා කියපු අර බයිස්කෝප් ගුණය තියෙන්න ඕනේ දෙබස් වල. ඊට පස්සේ අර එන්න යන්න කන්න බොන්න වෙනුවට මේ දේවල් කොහොමද වෙනස් විදිහට කියන්නේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් එහෙම කතා කරනවාද මිනිස්සු ඒක නිකන් අබහුවයි නේද කියලා මම කියන්නේ එහෙම තමයි ප්‍රබන්ධ. ඒක හරි. ෆික්ෂන් එක ඒක තමයි. ප්‍රබන්ධයකදී ඔබට ප්‍රබන්ධාත්මක බව මුණ ගැහෙනවා. ඔව්. එහෙම නැත්නම් ඉතින් අපි පාරට බැලලා මිනිස්සු දිහා බලන් ඉන්නත් පුළුවන්. ඒක යථාර්ථයේ මායාවක් කියලා කියන්නේ. ඔව් පාරට බැස්සහමත් සමහරට ඊට වඩා ප්‍රබන්ධ හම්බ වෙනවා අපිට. අනිවාර්යයෙන්. හරිද? ඊයේ පෙරදා මෙච්චර දවස් මේ කොණ්ඩ රැවුල කපපු තැන වෙනුවට මම වෙන තැනකට ගියා. ඔව්. ලක්ෂිත කියලා මගේ ඉතා හොඳ සොයුරෙක් ලක්ෂිත හෙට්ටිආරච්චි. එයා තමයි මට අඳුන්වලා දුන්නේ මේ අලුත් මේ කරණවැමි සොයුරාව. ආමිල කියලා. මේ මං ඉතින් එහා මේ දැන් කොච්චර කල්ද ආමිල මේ කොණ්ඩේ කපන්න අර. ඔව් ඔයා ජොබ් එක අවුරුදු 25ක් විතර පුටුව වටේ තමයි සර් කිව්වා. හරිද? දැන් මං කියන්නේ ඒ ඩයලොග් එක කොහොමද? ආයෙ කියන්නේ අර නිකන් සාමාන්‍ය විදිහට කියනව නෙවෙයි නේ. අවුරුදු 25ක් විතර පුටුව වටේ. පුටුව වටේ තමයි. හරිද? ඉතින් මං කියන්නේ එතකොට දැන් ඒක ප්‍රබන්ධාත්මකයි මට දැන් අහුවෙන ඒ පොඩ ක්‍රියේටිව් එක. ඕනේ අවුරුදු 20ක් විතර පුටුව වටේ. කියනකොට ලස්සනයිනේ ඉතින්. ඉතින් ඒක මගේ යථාර්ථය ඇතුළේ යථාර්ථයේ ප්‍රබන්ධයටත් වඩා ප්‍රබන්ධාත්මකයි. නැත්නම් පිට කෙසේ වෙතත් ඉතින් එහෙම පොඩි අර අපි කියන ඩයලොග් පංචක කියලා ඩයලොග් පංචක සහිත ඩයලොග්ස් ටිකක් හදන්න ඕනේ කියලා හිතුවා. එතනදී ජීවන අත්දැකීම් සෑහෙන දුරට ඉවහල් වුණා. ඔය අපේ සමෘද්ධි රණසිංහ චිත්‍රපටයේ බලලා මට කෝල් කළා උඹ මාර නිකන් පුදුම ආසාවකින් ඩයලොග් ටික ලියන්න ඇති නේද කියලා. මොකද මම ආස කරන අර අතීතකාමී 70 80 දශක දෙක අර ආස කරන සීන්ස්. එතකොට නිකන් අර හංසයා දියට බහිනා වගේ තමයි මේ වැඩේට බැස්සේ. ඔව්. මේ ඉතින් ඒකට කොහොමද අර අපි එදිනෙදා කතා කරන දේවල්ම ටික වෙනස් විදිහට කියන්නේ කියන එක බැලුවා. ඒවා ඇතුලේ තියෙන ඇති අවිඥානිකව පරණ චිත්‍රපට වල ආభాසය. එතකොට අවුරුදු ගණනක් මම බලපු සිත්තර දසුන සිතුවම සතුට මధుර හිතවත සදාවාසන ආදී චිත්‍රකතා පත්තරවල ආభాසය වගේම ඉතින් ඔය වචන හරඹ කරන්න අපි කියවපු පොතපතේ දැන් ඔය අපේ දෙමව්පියන් පාර්ශව දෙක ගත්තාම තාත්තලා සෑහෙන වචන හරඹ තිබුණු කට්ටියක්. තාත්තලා එයාගේ අක්කලා මේ එයාගේ නංගිලා මල්ලිලා ටික තාත්තගේ පාර්ශවයේ වචන හරඹ වලට දක්ෂයි. අම්මගේ පාර්ශවයේ අය වචන හරඹ වලට වැඩිය මේ ඒගොල්ලෝ චිත්‍රපටි බලන සින්දු කියන ඔය දෙකම මම හිතනවා දැන් මික්ස් වෙලා තමයි මට බලපෑවා සෑහෙන දුරට කියලා. එකපාරක් ඔය මේ අපි ට්‍රිප් එකක් ගිහිල්ලා තාත්තගේ පැත්තේ මේ නෑදෑයොත් එක්ක ඉතින් අපි සින්දු කියනවා අර තාරකා පෙලින් එහා සින්දු එහෙම කියන එහෙ ගිහින් හිඳින්නලු එම් කියලා තියෙන ගිහින් හිඳින්නලු ඔහොම කියද්දි අපේ මම්මි මේ තාත්තගේ ලොකු නංගිසා නෝන නැන්ද සුදු නැන්ද කියලා ඉන්න නැන්දලේ නැන්දලා අහනවා ඇයි පුතේ එහෙ ගිහින් හිඳින්නේ මෙහෙ හිඳින්න බැරිද කියලා. ඒක ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ දින ඒ වගේ අර සාකස්ටික් මේ පොඩි වචන සෙල්ලා ඒවා පොඩි කාලේ ඉඳලා ඇහිලා ඉතින් ඒවා ඇහි තියෙනවා. මං කියන්නේ ඒ පැටර්න්ස් තියෙනවා සමහර. එහෙමනේ. එහෙ ගින් ඉඳින්න මෙහෙ ඉඳින්න බැරිද? මෙහෙත් ඉඳින්න පුළුවන් කියලා අර ඒ වගේ වචන වලින් තාත්තට තියෙන ඒ වචන හරබේ තියෙන දරුණුවට පොඩි මොකක් හරි කිව්වම ඒකෙන් එයා වෙන මොකක් හරි එකක් තව දෙයක් එයාට කියන්න පුළුවන්. ඒක මං හිතන්නේ ඉතින් එහෙම් පිටින්ම මම උකහාගෙන තියෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි අර අතන සමහර අපිට තියෙන අර යුනික් ඩයලොග් වලට හේතුව ඒකට. මං හිතන්නේ මූලයන් කෙලවරට ගියම ඔය මූලයන් තියෙනවා. අපි එදිනදා මං කිව්වේ අර පුටුවටේ අවුරුදු 25 කියලා. ඒ වගේ ඉතින් අපි ලෝකෙනුත් ගන්න එපා.
ඉතින් ඒ ආකාරයෙන් තමයි දෙබස් ටික ලියුනේ. ලියවුනේ. හරි. එතකොට දැන් ඒ වගේම තමයි අමතක කරන්න බැරි දෙයක් තමයි සින්දු ටික. දැන් මේක ගැනත් අර අපි අර හැමෝම කතා කරන දේවල් ටිකෙන් එහා ගිහිල්ලා පරසතු යාය වාද බයිලා එතකොට මේ මොකද අයි අනික් සින්දුව අපේ තියෙන්නේ මේ කරදිය වලල්ල මැද. දැන් ඒ සින්දු ගැන කතා කරත් ඒවා මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ කාගේ හරි අදහසක් මත ඔයා ලියනවනේ සින්දුවක් කෙනෙකුට. ඒතකොට ඒකෙදි ඔයාට අවශ්‍ය කරන දේවල් මොනවද? ඩීටේල්ස් ටික මොනවද? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මේ චිත්‍රපටියේ තේමාවට ගැලපෙන ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට චිත්‍රපටයක සින්දුවක් ලියනවා කියන එකේදී මොකද්ද ඔයාගේ රිසර්ච් එක? එහෙම නැත්නම් ඒකේ එක්ස්පීරියන්ස් එක මොකද්ද? ඔව් දැන් චිත්‍රපට ගීයක් මම පළමු වරට පරසතු යා ලියන්නේ. ඉන්න අතුරු තමයි ඔය කරදේ වලල්ල අනිත් චිත්‍රපටයේ තියෙන අනිත් ගීත මේ අංග ටික ලියන්නේ. ඊට පස්සේ ඔය සුනෙත්ලාගේ ගාමින්දලාගේ ෆිල්ම් එකේ තේමා ගීතය ලියනවා ඒ ආදි වශයෙන්. තේමා ගීතය සහ තව ගීතයක්. මම එතනදී පාවිච්චි කරපු උපක්‍රමය තමයි ඉස්ලාම අධ්‍යක්ෂකවරයා නිර්මාණකරුවාගෙන් මම ගන්නවා පැහැදිලි කිරීම. එයාට මොකක්ද අවශ්‍ය කියලා. ඊට පස්සේ කතා සාරාංශය පිළිබඳ කතා සාරය පිළිබඳ හොඳ අදහසක් ගන්නවා. ඊට පස්සේ දේවල් එකතු කරනවා. ඒ වගේම කියන්න ඕනේ සුපුන් ඇත්තරම දැන් මේක මේ ඉතාවංකව කියන්නේ මම ගීත රචනය හරි පරිස්සමින් අඩිය තියෙන කලාපයක්. හේතුව මේ ගේය පද කියන එක මට දැනෙනවා මම විශ්වාස කරනවා ඒක සෙල්ලන්නේ නැහැ. කලබල නැතුව මට බහින්න පුළුවන් කලාපය තමයි ගද්‍ය. හරිද? ගද්‍ය රචනාව එක මට බහින්න පුළුවන්. ඒ ලේඛනේ මම ගොඩක් සැහැල්ලුවෙන් බහින කලාපයක්. ඊට පස්සේ අපි තුන් කවියක් 4 පදයක් ගලපගෙන ඒකත් ඊළඟට හැබැයි කවියකින් ගීතය වෙනස් වෙන තැන ඒක ටිකක් බැරෑරුම් කලාපයක්. එතකොට ඒකයි මම කියන්නේ මම හරි පරිස්සමින් 4 කොන බලලා තමයි සින්දු ලියන්නේ. මොකද සින්දු නෙමෙයි වෙන්න පුළුවන් අපි අතින් ලියවෙන්නේ. කවි වෙන්න බෑ. කවිය සහ සින්දු අතර සියුම් වෙනස්කම් සමහර ඒක මට තරු ලකුණු දාලා මෙහෙම කියන්න බැරි වෙයි. හැබැයි ගේය ස්වභාවය කොහොමද ගේන්නේ? දැන් අතරම දැන් ජේෂ්ඨ ගීත රචකයන්ගේ ගී දැන් ඒවා අපි අධ්‍යයනය කරනවනේ. ඒවා අහනකොට කොහොමද මේ වචන මෙහෙම ආවේ? දැන් කරුණාර්ථ බේස් එක කරලා කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂයේ මන්දකට අපට දියව්. විසල් වනේ නුඹ ලස්සන තැනකට පිවිසෙන අයුර කියව. 3 sisters-ලට කියන්නේ. වහලත් ඇති. කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂයේ මන්දකට අපට දියව්. විසල් වනේ නුඹ ලස්සන තැනකට පිවිසෙන අයුර කිය. දැන් ඒ වචන KD-ගේ ධර්මවර්ධන කොහොමද? සින්දුගේ වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ වගේ එකක රැයට සසලෙන්නේ පෙරදී හැඬු තාරකුවා. ඒ කියන්නේ රැයට මෙහෙම සසලෙන්නේ පෙරදිලා අඬන තරු කියලා කියනවා. ඒතර කොහොමද මේවට අර්ථ ගේන්නේ? ඒතර කුලරත්න ආර්යවංශ, කුමාරදාස සපුතන්ත්‍රී, බන්දුල නානායක්කාරවසම්, බණ්ඩාර රැහැලියගොඩ ඒගොල්ලෝ ලියපුවා. අජන්තා රණසිංහ ලියපුවා. ධර්මසිරි ගමගේ ලියපුවා. මේවා දිහා මම නම් විස්මයෙන් බලන්න. හරිද? ඒ කොහොමද මේ බඩු ගෙනාවේ? කොහොමද මේ වචන ගෙනාවේ? මේ නිකම් වචන ප්‍රේමකීර්ති අල්විස් මතකේ නම් වූ මලපොත පෙරලා මලගිය ඊයේ සිහිපත් කළ මැන පැතුම් මත් මිට මොලවාගත් දෑතේ දසඟිලි දිගහැරලනු මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිය ඇත්තේ. මේවා ඇවිල්ලා ඉතින් මැජික්නේ. මැජික් හරිද? කොහොමද මේ මැජික් පෙන්නුවේ? ඉතින් ඒ හින්දා මම විශ්වාස කරන දේ මේක සමහරුන් එකඟ නොවෙන්න පුළුවන්. 4 පද කවියක් කොහොම හරි කරගන්න පුළුවන් වෙයි. හරිද? එතකොට නිසඳසුත් එහෙමයි. හැබැයි ගී මොකද කවිය එක තැනකින් කවියාගේ අනසක ගාවින් කවිය නතර වෙනවා. කවියාගේ අනසක යටතේ. හැබැයි ගීය යන තව අනසකට. සංගීතඥයාගේ අනසකට ඉන්නනතුරු ගයන්නාගේ හෝ ගයන්නියගේ අනසකට. ඒතර ඒ තුන් දෙනාටම ලැබවිය හැකි අසිපත කොහොමද අපි හදන්නේ? එතකොට ටිකක් ඩීප් හිතන්න ඕනේ කාරණා. පියවර 3ක් 4ක් ඉස්සරහට යනවා. ඊට පස්සේ ඒක අහන තවත් අය ඉන්නවා. ඔඩියන්ස් එක. අසන්නන්. ඔවුන් කොහොමද මේක ගෝචර කරගන්නේ? ඒක මගේ කවිය යම් තැනක නවතිනවා. ඒකත් මෙහෙම කියවන්නෙක් ඉන්නවා. නමුත් මේක පියවර ගණනාවක් එහෙට මෙහෙට වෙනස් නාද වෙනස් වෙයි. සමහරවිට මම හිතන විරිත නෙමෙයි සංගීතඥයා ඒක ඉන්ටර්ප්‍රිටේට් කරනකොට. එයා දෙන විරිත දැන්
අපේ ගීත නෙමේ දැන් ඊට අපේ ගීත ඉතිහාසයට ගත්තොත් මගේ මතක හැටියට ප්‍රේමකීර්ති තමයි ලියන්නේ සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ. මේ තොරතුරුමය දෝෂයක් තියෙනවා නම් සමා වෙන්න ඕනේ. දැන් සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ ප්‍රේමකීර්ති හෝ KDK ඒකට මම සමා වෙන්න. අපි දුන්නේ සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙද්දකින් අරන් එනුමන සඳපානේ. එහෙමනේ තියෙන්නේ මේ දැන් කවි වගේනේ. දැන් උකට වික්‍රත්නායක දාන මෙලඩිය සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙද්දකින් අරන් එනුමන සඳපානේ. කවිය කුඩුනේ කුඩු කවිය කුඩු වෙලා සින්දුවක් සින්දුවක් වලට වත් වෙනවා. ඒ හින්දා මම විශ්වාස කරනවා මේ ගේය පද රචනය බැරෑරුම් වැඩක්. හැබැයි ඉතින් මෙහෙමයි දැන් අපිට දැන් අයියට වාව් ඒවා තියෙනවනේ. දැන් අපිට ඒවත් වාව් තමයි. ඒ වගේම මේ වැඩෙත් සමහර වෙලාවට සමහර ඒවා නම් මටත් වාව්. ඒ කියන්නේ දැන් අපි මේ ෆාදර් පරසතු මේ යාය සින්දුව ගත්තොත් එහෙම දැන් ඒකේ තියෙන වචන ඊට පස්සේ ඒකත් අර මේකෙත් අර අයියා කිව්වා වගේ මේක ගායකයා ඊට පස්සේ සංගීත නිර්මාණකරුවා ඒක එකතු වෙලා ආපු අවුට්පුට් එක මේ කියන්නේ මේ වෙනකොට මං හිතන්නේ ලංකාවේ විශාල පිරිසක්ට මේ වචන ටිකත් පාඩම් වෙන තරමටම තියෙනවා. ඉතින් එතකොට දැන් ඒකට වඩා මම කැමති යන වාද බයිලා එකේ තියෙන සමහර වචන ගැන අයියේ. එතකොට ඊළඟට ඒකෙදි තියෙනවා සමහර වචන ඒවා මේ කියන්නේ ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ කොහොමද ඒවා කොහෙන්ද ඒ වාද බයිලා වලට මෙච්චර ඒක නිකන් පරණ සින්දු කොහෙන් හරි ගත්ත සින්දුවක් වගේ කියලා තියෙනවා. ඔව් වාද බයිලා ගත්තේ පරණ එකක් වගේ කරදිය වලල්ලත් අන්න හරි ඒකෙත් ඒ වගේ. ඔව්. මෙහෙමයි දැන් මම සංස්කෘතිකව බහුජන සංස්කෘතික ජීවියෙක්. ඒ කියන්නේ මම නිකන් අර යම් ආකාරයක ගුරුකුලයකට සීමා වුණු විදග්ධ කියන මේ වර්ගීකරණය නෙමෙයි. මට මාව පේනවනේ. මම ජෝතිපාල අහනවා, නලින් පෙරේරා අහනවා, පැණි කොමුඩු ගෙඩියත් අහනවා. ඊට පස්සේ සුනිල් පෙරේරාත් අහනවා, අමරදේව මාස්ටර්ත් අහනවා, සුනිල් එදිරිසිංහත් අහනවා. ඉතින් මම ආස එහෙම තමයි. ඒ කියන්නේ දැන් සමන්ද සිල්ලා වගේ කෙනෙක් ගත්තොත් දැන් හඬවලා සිතක් හඬවලා වගේ සින්දුවක් හඬවලා සිතක් හඬවලා ඔබ ඉඳී අදත් නිනහිලා රිද වූ තරම් මදිදෝ ඉතින් සානුකම්පා නැතිලා දැන් හොයලා බලුවා අජන්ත රණසිංහ තමයි ඒක ලියලා තියෙන්නේ. ඒක එක තැනක කියනවා අඬන්න නොදන්න පෙම්වතියේ ඒක අපිට මුලින් ඇහුනේ අඬන්න දොඩන්න පෙම්වතිය වගේ බලද්දි කියන්නේ අඬන්න නොදන්න පෙම්වතියේ. අඬන්න නොදන්න ඔබ අඬන්නවත් දන්නේ නැහැ. හරිද? සමන්ද සිල්ලා එහෙම කියන්නේ. ඒක මං කිව්වේ දැන් ඌ අපි අහනවනේ. අපෝ ප්‍රේමකීර්ති ලියලා දෙන සමන්ද සිල්ලට සන්තෝෂ වන්න ප්‍රීති වන්න එන්න මිත්‍රයෝ. හරිද? එතකොට තනිතරුවේ ලියපු අඳුර බිඳින්නට ලියපු සඳකන් වැසිලා ලියපු ප්‍රේමකීර්තිම ලියනවා සන්තෝෂ වන්න ප්‍රීති වන්න එන්න මිත්‍රයෝ. ඒකේ කියනවා මේක මගේ මේක ඔබේ කාගේද මේ ලෝකේ අපේ නන්ද කැලා විගන් තරරරරරා ඔබ යනවා. හරිද? දැන් වචන සරලයි තමයි. අරුත ගැඹුරුයිනේ. ඉතින් මම බහුජන කලාවට ප්‍රිය මිනිහෙක්. ඒ කියන්නේ අර කලාවේ මහා වංශය වෙනුවට චූල වංශය ස්පර්ශ කරන්න කැමති මිනිහෙක්. මගේ වීරයෝ තමයි නිහාල් නෙල්සන්ලා. එහෙම ඉන්නවා. නිහාල් පසු කාලීනව නිහාල් අය නැති වෙන්න කලින් අපි අයියා කෝඩේ ඉතා වැඩි හිටියේ. නමුත් කැඩේ කොහොමද කියලා ටෙලිෆෝන් කෝල් එකක් මම ඔහුට දීලා දුක සැපහල කියන්නේ එහෙම මිත්‍රකමක් තිබුණා හිතවත්කමක් ගොඩ නගාගෙන අපි තිබුණා. ඔවුන් තුල අපි කෙරෙහිත් යම් ආදරයක් ඊළඟ පරම්පරාවට දෙන ආදරය මචං ආදරයක් නෙමෙයි. ඊළඟ පරම්පරාවට දෙන ඒ ගෞරවයේ දුරස්ථභාවය රැකගෙන අපි ඔවුන් ඇසුර. ඉතින් මම හිතනවා සංස්කෘතික ඔන්න ඔය බහුජන නාඩිය විශ්වාස කරන මිනිහෙක්. ඒ නිසා මෙන්න චමියා කියන්නේ මචං මේකේ බයිලා ටික ලියන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් අඟුලාන කියන ප්‍රදේශයේ කාලයක් ජීවත් වුණා කුඩා කාලේ. එතකොට අඟුලාන කියන්නේත් ඉතින් ඔය අර වෙනම පැත්තක් වෙන සංස්කෘතියක්. සී බීච් රෝඩ් එකේ හිටියේ. සී බීච් රෝඩ් එකේ එහා පැත්ත මූද පැත්ත ගොඩාක් මේ සංකීර්ණයි. අපි හිටියේ ඒ සංකීර්ණම පැත්ත නෙමෙයි සී බීච් රෝඩ් එකෙන් මෙගොඩ. එහෙත්ටත් ඒ සංකීර්ණත්වයේ බලපානවා. දැන් මං හිටපු ගෙදර බිබිලෑන්ටිලා ගෙදර මොන්ඩිසෝරියක් තිබුණා. ඒ බිබිලෑන්ටිගේ පොඩි දුව චූටි අක්කා එයා ශිෂ්‍යත්ව පන්ති කරා. මං චූටි මේ ඉතින් ඒ පන්ති වලට එන මොන්ටිසෝරියට එන ඒ අයියලා අක්කලා
එතකොට මට අයියලක් කළනේ. ඔව්. මේ උන් ඉතින් එක එක කවි සින්දු උගන්වනවා. බයිලා කෑලි. කිකිලි කලුණාට කිකිලිගේ බිත්තරේ සුදුයි. කොල්ල කලුණාට කොල්ලගේ බයිලා පිරිසුදුයි. වගේ. ඉතින් මම ගෙදරට නායට මොන්ටිසෝරි කාලේ ඒතර බයිලා අහලා තියෙන්නේ. ඔව් 1 2 3 කියලා පහට ගෙන මම පස් පාටින් මල් අරගෙන බුදුන්ට වැඳපන්. ඒවා ටික අශ්ලීල ඒවාත් තියෙනවා. අර උඹලා තාත්තා අපේ තාත්තයි ගැහුවා මැච් එකක්. උඹලා තාත්තගේ සරම කැඩිලා එතන මැච් එකක්. ඒ වගේවත් ඒ අශ්ලීල ඒවාත් යනවා. ටිකක් විතර ඒ පැත්තට බර ඒවා. ඉතින් ඕව දැන් ගෙදරට ආවහම ඉතින් අර ලංකාවේ තියෙනවනේ අර මේ පොඩි ළමයි මේ පර්ෆෝම් කරලා පෙන්නන්න එපා. අනිවාර්යයෙන්. අර ආගන්තුකයින්ට පවුලේ කට්ටියගේ නිකන් පවුලේ ආඩම්බරේ වෙන. නටලා පෙන්නන්න ඕනේ, ගායලා පෙන්නන්න ඕනේ. ඉතින් මම ගායලා පෙන්නන ඒවා තමයි යවුවා. බයිලා. කිකිලි කලුණාට බිත්තරේ සුදුයි වගේ ඒවා. මේ අදටත් ඔය අපේ බාප්පලගේ සමහර යාළුවෝ මේ කලාතුරකින් මකුල් ගෙදරකදී මල ගෙදරකදී හම්බුණාම අහනවා මේ කුමාර පිරිසුදු බයිලා නැද්ද කියලා. ඉතින් එහෙම තිබුණා. ඒ කාලෙත් ඉතින් මිල්ටන් මල්ලාරච්චිගේ සින්දු ඇහුවා. මොම තිබුණා. එතකොට දැන් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මත ඉතින් දැන් තමයි ඔය සින්දු ලියවෙන්නේ නැත්තේ නේ. ඉතින් ඊට පස්සේ කාලෙක අපි වාද බයිලා ඔය විවිධ රූපණි වැඩසටහන් බලනවා. ඒතර මංජුලි විඩිවර්ධන මේ ඩොනා කියලා වාද බයිලා ඇක්සන්ට් එකට කවි පෙළක් ලියනවා. ඒවා එහෙම මරු ඉතින් ඒවත් ඔළුවේ වැඩ කරා. පස්සේ කාලෙක විවිධ දේශපාලන ක්‍රියාකාරකම් වලට මේ වීදි නාට්‍ය වැනි ක්‍රියාකාරකම් වලට වගේ බයිලා පාවිච්චි ලියලා තියෙනවා. පුවත්පත් ආටිකල්ස් වලට අපි පුවත්පත් වල වැඩ කරනකොටත් ඔය ආකෘති මම පාවිච්චි කරලා තියෙන සමහර ලිපි වලට ඒ කොහොම හරි ඒ ඔක්කොගෙම ආభాසය සහිතව තමයි ලියුනේ. ඉතින් ඔය වාද බයිලා ටික මටත් නිකන් හිතලා ඒක හොඳට ආවා කියලා. මට වෙච්චි දෙයක් මැදට වැටිලා හිච්චි බබාලා මම වච්චි වෙන්නේ මුංගේ කටට කොච්චි ඔබලා කියලා ඉතින් ලියුනේ. නෑ ඉතින් නෑ මං ඒත් බැලුවේ ඉතින් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනවටත් වඩා බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා බයිලා ටික ලියන්න. ඒ ඇස්සේ ඇහෙනව නේද දැන් පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා ගුස්පි රොබාලා ඒ මෙහි සොමිය සොයාලා දැන් සැප විඳලා මෂා වෙලා පීචන් වීලා කැපිලා යන්නේ සක්විතිසුව මෙහෙන් වළඳලා කියලා ඒක ඇහෙනවා පිටිපස්සේ. ඒ සිරිහල් පිට ලියලා තියෙනවා. ඒවත් ඒ ඔක්කොගෙම කැලකිලානිකව තියෙන්න ඇති. ඒක ඇත්තටම මේ කියන්නේ ඒ චරිත නිරූපණයත් මේ වෙලා ඒක කරන අර ජෙනටයිලාගේ හැම ඉතාමත් හොඳයි. ඒ ඔක්කොමත් එක්ක ඒක කම්ප්ලීට් සාරා සෙට් එක කම්ප්ලීට් වෙලා තියෙනවා වැඩේ. දැන් වාද බයිලා ගැන කතා කරනකොට ඒ වගේම තමයි කරදිය වලල්ල සින්දුව. දැන් මට හිතෙනවා අයියේ මේ කියන්නේ චිත්‍රපටිය ගත්තාම ඒකේ ලොකුම දේශපාලනික ප්‍රකාශනය තියෙන්නේ මේ සින්දුව ඇතුලේ කියලා. දැන් ඔයා ඒකට එකඟ වෙනවද සහ ඒක එහෙමනම් මොකක්ද ඒකට හේතුව? ඔව් ඇත්තටම දැන් අපිට අවශ්‍ය වුණා මංගල සාදයේ සංගීත කණ්ඩායම ගායන ගීතය හදන්න. දැන් ඔකට ඕනම් කලින් තිබුණු ගීතයක් යොදා ගන්නත් තිබ්බා. හැබැයි චමින්ද ජයසිරිට උනා නෑ මෙතෙන්ට ඒ විදිහේ අලුත් සින්දුවක් ඕනේ කියන අදහස. ඒතර ඒක සෑහෙන අභියෝගාත්මක තත්ත්වයක් වුණා. මොකද දැන් පරසතුයාය ඒ අදාළ පැහැදිලි කිරීමෙන් පස්සේ පරසතුයාය ඉපදුනා. ඔව්. යම් ආකාරයක නිස්කලංක මොහොතක. හැබැයි කරදිය වලල්ල දැන් කල්පනා කරනවා මම දසාතේ කොතනින්ද මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා මේ ගීතයට. දැන් ඔය ඔබත් නිර්මාණකරණය යෙදෙන කෙනෙක් කියලා ඔබ දන්නේ නැති ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපිට ෆ්ලෝ එකේ යන්න පුළුවන්. කපාගෙන යන්න පුළුවන්. හැබැයි හරි ප්‍රවිෂ්ඨේ ගන්නකම් අපි සෑහෙන දුකක් විඳිනවා. හරි ප්‍රවිෂ්ඨේ එන්නේ නැත්නම් කපලා කොටලා විසි කරලා කොළ ගුලි කරලා විසි කරනවනේ ඉතින්. අනිවාර්යයෙන්. එතකොට ඔය ගල්කිස්ස පැත්තේ ඉතින් ඔය මේ ව්‍යායාමයට ඇවිදින වෙලාවක පොඩි පොද වැස්සකුත් යනවා. මං කැප් එකකුත් දාගෙන බොටම් එකක් ගහගෙන එක්ෂු දෙයක් දාන ඇවිදිමින් ඉන්න වෙලාවක මේ පොට්ටි ටක් ගාලා මට මේ ඔය කරදිය වලල්ල මැද ඒ වචනේ දාවේ. ඒකෙම තමයි ආවේ. මේ බොරදිය හිතමින් යනවා. බොරදිය පකුණ හැදුණු මිරදිය මාළු වඩදිය බාදිය නැති පිනිදිය වැස්සේ තෙමිලා නැලවෙනවාලු. මොකද්ද එකක් කියනවා. ඒක ආපු ගමන් ටක් ගාලා WhatsApp එකේම මමම රෙකෝඩ් මටම මැසේජ් එකක් ඇටියට දාගත්තා. හො මොකක් හරි මගේ ෆෝන් එකේම දාගත්තා. මේ මොකද මේක ගෙදරදී අමතක වෙන හින්දා. ඊට පස්සේ මෙහෙම රවුම ගහලා තව ටිකක් දුර යනකොට තව කොටස් කීපයක් මම හිතන්නේ ආවා ඔය. ඉන්නේ පැලේ යන්නේ කැලේ චිලි චිල්ල මලේ ඔය ටික ආවා. මේ ඊට පස්සේ ගෙදර ආපු ගමන් දඩබඩ ගාලා ලිව්වා. පොඩ්ඩක් එකලස් කරා. ඉතින් ඔබ කියන කරුණ
සෑහෙන දුරට ඇත්තක් මොකද දේශපාලනික ගත්තොත් අපි කරදිය වලල්ලක් මැද්ද ඉන්න බොරදිය පොකුණක් නෙමේක. විශේෂයෙන්ම ඔය ලියවුණු කාලේ ඒ වකවානුවත් ඒ වගේ 22 23 කාලේ හොඳටම බොර වෙලා තිබුණු යුගයක් පොකුණ සහ චිත්‍රපටි කතා කරන සමාජ දේශපාලනික වටපිටාවත් ඒ වගේම තමයි. බොරදිය පොකුණ තමයි. ඔව්. කොහොම හරි සින්දුවට අපව ගියොත් ඒ සින්දුවත් හරි ගියා සුපුන්. ඒ කියන්නේ වචන ටික අර ඒ සරල වචන ටික ආවා. පරසතු යායට කලා වගේම ඉහළතම සාධාරණයක් සිදු කර චින්තක ජයකොඩි. ඒකත් මතක් කරන්න ඕනේ නේ ගීත ඔක්කොම. චින්තක ජයකොඩි කියන්නේත් නිකන් අර බලන්නකෝ පරසතු යා එක විදිහක්. හරිද? එතකොට කරදී වලල්ල තව ඉතින් බයිලා ටික කියන්නේ පතිනියනේ පතිනියනේ කරේ අමිත් ගුරු. චමල් ලිව්ව එක. දැන් චින්තක ජයකොඩිගේ අර විවිධත්වයෙන් යුතු සංගීතය. ඒවා මේ පද රචනා සමග පෑහුණා. අනිවාර්යයෙන්. තාම හොඳින් ඒ පෑහීමේ ප්‍රතිඵලය තමයි ජනයා වැළඳ ගැනීම. ඒ වගේම ඒවා කියපු චාමර වීරසිංහ, ඊට පස්සේ බයිලා කියපු ඒ ජනා සරා ඇතුළු පිරිස, ඊට පස්සේ කරදි වලල්ල කිව්වේ පීටර් රොසයිරෝ කියන ගායන ශිල්පියා. ඔහු කලින් කියලා තිනවා රඹකින්ද රබංකිකින්ද කියන්න මේ මොනවාද ඔබ අහලා ඇති. අහලා දිනා. කන පිට ගහ කියන මේ පද පේලි රඹකින්ද රබංකිකින්ද ඒක කියන. පිටරය තමයි ඒක කියන්නේ. හම්බුනෙත් හරි අමුතු විදිහට අපේ ඔය ෂර්වින් අර්සකුල්රත්න කියලා සොයුරෙක් කියන වැඩිහිටි රසකාමී සහෝදරයෙක්. එයාගේ නිවසට ගිහිල්ලා අහසේ තියෙන මේ ඉහළ මාලයක තියෙන නිවසක් ඔහුට තියෙන. ඉතින් ඒ උඩු මහලේ රාත්‍රී සාදයකදී අපිට හඳුන්වලා දෙනවා මේ රොසයිරෝ, පීටර් රොසයිරෝ. ඒ විදිහට අපි මේ සින්දුව හදලා ඩෙමෝ එකත් අහලා අපි කවුද ගයන්නේ කියලා හිතමින් ඉන්න. අනිත් ටික ඔක්කොම වෙලා ඒ වෙනවා. වෙලාවක්. එතකොට අපි මුහුණෙන් මුහුණ බලා ගන්නවා. අතර චමියා අපි ඇතුළු අපි කණ්ඩායම තීරණය කරනවා මේක හොඳයි නේද පීටරයට දුන්නොත් කියලා. පීටර් ඉතින් ඒකට සාධාරණ ඉටු කරන ඔය ආදි වශයෙන් ෆාදර් එකේ සින්දු ටික හැදුනා. ලොකු කතාවක් පිටිපස්සේ තියෙනවා මං හිතුවටත් වඩා. දැන් සින්දු ගැන කියපු දේවල් එක්ක මට මේ පොඩි අමුතු ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්න හිතනවා. මේ හැබැයි මන් දන්නේ ඔයා මේකට කොහොම උත්තර දෙන්න කැමති වේද කියලා. හැබැයි මම මේක අහන්නම්. හරිද? අහන්න බලන්න. මේ දැන් ලංකාවේ ගත්තහම මේ වෙනකොට ඉන්න විධායක ජනාධිපතිවරු දෙන්නෙක්ගේ පොලිටිකල් කැම්පේන් එකේ මේ කියන්නේ ලංකාවේ ජනාධිපතිවරු දෙදෙනෙක් බිහි කරන්න නිල තේමා ගීත ඔයා ලියලා තියෙනවා. ඒක තමයි කවන්නේ නැහැ ඇහුවට. ඉතින් මේ ඒකෙදිත් කරන්න හොඳ නම් අහන්න හොඳ නැත්තේ නෑ. මම ඒකට උත්තරය නොදී ඉන්න. හරිද? ඉතින් ඒවා ගත්තහමත් මං කියන්නේ ඒවා ඇතුලේ තියෙන දේශපාලනික කතන්දරේ මොනවා වුණත් ඒකේ ඇතුලේ තියෙන ක්‍රියේටිවිටි එක සම්බන්ධව නම් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ කියලා මට හිතෙනවා. දැන් ඔය ඒ වචන ගැළපිල්ල. එතකොට ඒක සමහර වෙලාවට අදාළ ඒ අරමුණ වෙනුවෙන් කොහොමද ගොඩ නැගුවේ කියන එක හරි ඒක ගැනත් පොඩි දේවල් ටිකක් කියන්නකෝ. ඔව් එකක් තමයි ඒව ඇත්තටම අර වාණිජ අරමුණු මත ලියු ඒවා නෙමෙයි. ඒවා දේශපාලන අරමුණු මත නිශ්චිත දේශපාලන අදහස් සහිතව තමයි ලියුවේ. 2015 ජනාධිපතිවරණයට ලියපු ඔය මේ උදම් රලක්සේ නැගී යදම් බිඳින්නට සහ ඊට පස්සේ 2025 ලියන සියවස් ගණනක් අපදුටු සිහිනේ. දැන් ඒ ගී දෙක දේශපාලන ප්‍රචාරක ගී දේශපාලන අභිලාෂයන් සහිතව දේශපාලන අදහස් සහිතව ලියු සින්දු දෙකක් වාණිජ අරමුණු වලට ලියපුවා නෙමෙයි නිශ්චිතම දේශපාලන වැඩ. එතකොට මුලින් කියපු එක කලින් ලියපු සින්දුව උදම් රලක්සේ නැගී යදම් බිඳින්නට එන්න. ඇත්තටම මේ මොහොතේ තිබුණා පෞල් කේන්ද්‍රීය රෙජීම එක පාලනයක්. ඒ අදම් බිඳිය යුතු මොහොතක්. ඒ මොහොතේ සාමූහික දේශපාලනයේ තීරණය ගොඩ දාන්න වචන ටික ගැලපුවා. සින්දුව ලිව්වා. රයිට්. එතනදිත් සහ ඉන්න අනතුරු ලියපු සියවස් ගණනක් අපදුට සීනේ සැබෑ කරන්නට මිනිස්සෙක් කෙනා. අනුර සහෝදරය වෙනුවෙන් ලියපු ගීතය ඒකත් දේශපාලන අරමුණක් සහිතව. ඉතින් ඉස්සෙල්ලා ගීතයේ එක්තරා ආකාරයක අර්ධ සාර්ථක භාවයක් සහිත ගීතයක් කියලා මම හිතනවා. ඇයි ඒක එහෙම කැටගරියකට දැම්මා. අපි විශ්වාස කරපු දේශපාලනයේ සමස්තයම නියෝජනය කරේ නෑනේ. හරි. ඒ මොහොතේ රෙජීම් එක
රිවර්ස් කරගන්න ඕනේ කරන අතරමැද ක්‍රියාමාර්ගයකට ඒක හරි. හැබැයි අපි ඊළඟට සිවස් ගණනක් ලියන්නේ කෙලින්ම අපි අනුදත් දේශපාලනේ ස්ථීර ජයග්‍රහණය වෙනුවෙන් ලියන ගීතයක්. ඒ හින්දා දැන් අරකයිලා අතරමැද වැඩක්. දේශපාලනේ තියෙනනේ අතරමැද ක්‍රියාමාර්ග තියෙනවා. එහෙම තමයි දේශපාලනේ. මේක කෙලින්ම අපි විශ්වාස කර දේශපාලනය රාජ්‍ය බලය දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය කරපු ප්‍රචාරක ව්‍යාපෘතියේ නිශ්චිත කොටසක්. මම ඉතින් අර හැමදාම වගේ මතක් කරන්න ඕනේ ඒ රට අනුරට කියන වචන දෙක ගිහාන් ගේ අපේ රූපවාහිනී සභාපති දුරේ දැන් ඉන්නේ. ඒ වචන දෙක මගේ නෙමෙයි. අනිත් ටික තමයි ටීම් එක හැදුවේ ගිහාන්. ඒ අදාළ ගෞරවයෙන් දෙන්න එපා. පැහැදිලිව කොපිරයිට්ස් අනිවාර්යෙන් තියෙනවා. මම සාමාන්‍යයෙන් කොහේ කතා කරන්න ගියත් ඒ අදාළ ගෞරවය දෙනවා. ඒ කියන්නේ එහෙම මේ අදාළ ගෞරවය හම්බෙච්ච නැති අවස්ථා තියෙනවා ඇති එහෙම ඔයා කරන්න. එහෙම තියෙනවද? ඔය අපි එදිනදා සමාජයේ දකිනවනේ සමහර එහෙම දේවල් නිකන් අර අනුන්ගේවා තමන්ගේ කරගෙනවා. ඊට පස්සේ අපි සමහර ලියපු කවි වගේ ඒවා පස්සේ කාලෙක සින්දු වෙනවා. දන්නේ නැහැ වගේ ඉන්නවා. දන්නේ නැහැ වගේ ඉන්නවා. තියෙනවා. ඉතින් සමහර දේවල් ඒක හරි තියෙනවා. මේ එහිඳ දැන් ලියපු අයට හරි ඒ අදාළ ගෞරවය දෙන්න ඕනේ. ගිහාන්ගේ. ඔව් දැන් එතොරයි දැන් මම එතනදී ඒ උදාහරණ මම ඒ එක්සැම්පල් එකක් ගන්න හේතුව තමයි දැන් අපි ඒ කියන්නේ අපේ දැන් අර අයියා කියවනේ sannivedanayak කියලා යම් තාක් විදිහක. එතකොට මේක කැටගරි එක මොකක් වුණත් ඒකට ගැළපෙන විදිහට කන්වර්ට් කරගන්න එක ඒකේ තියෙන process එක මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද ඒක? ඒ කියන්නේ වාගේ ප්‍රැක්ටිස් එක මොකක්ද ඒක වෙනුවෙන්? දැන් අපි ගත්තොත් එimhe මේක චිත්‍රපටයක් වෙන්න පුළුවන්, දේශපාලන අරමුණක් වෙන්න පුළුවන්, නැත්තම් ගද්‍යමය ඒ කියන්නේ අපි හිතමු නිකන් නිවුස් පේපර් එකකට දෙයක් වෙන්න පුළුවන්. එක කැටගරි තියෙනවා. හරි. දැන් ගිහාන් රටානුරට කියන තීම් එක හදනවනේ. ඊට පස්සේ ඔන්න දැන් මට තීම් එක ෆයිනලයිස් වෙනවා. රයිට්. මේකයි තීම් එක. දැන් මේක මත ඉඳගෙන අපි ලියමු කියලා. ඊට පස්සේ ඔබ කියනවා වගේ මම කල්පනා කරා ඇයි අපි මේ ගීතේ ලියන්නේ? මොකකටද මේ ලියන්නේ? මොකද්ද මේකේ අවසාන අරමුණ? හරිද? මොකද්ද මේකේ හේතු සාධක ටික? ලොජික් එකක් තියෙන්නේ. අනිවාර්යයෙන්. දැන් ඉස්සෙල්ලා අපි ලිව්වා උදම් රලක්සේ නැගී යදම් බිඳින්නට එන්න. පැතුම් මහෝගෙක ඇදී උතුම් අත්තලක් වෙන්න කියලා ලිව්වා. ඒ මොහොතේ තිබුණේ යදම් බිඳීමේ උවමනාව. ඔව්. ඉස්සෙල්ලා යදම් බිඳ ගන්න එපා මොනා කරන්නත්. ඊට පස්සේ ඊළඟට මෙතනට එනකොට මොකක්ද මේ අපි කරපු දේශපාලන වැඩේ ඇත්ත අර්ථය? මේක නිකම් මේ හුදු ඡන්දයක් දිනන එකක් විතරක්ද? එහෙම නැත්නම් මේක මුළු ලංකාවේ ඉතිහාසයේ සියවස් ගාණක් තිස්සේ මිනිස්සු ඔළුව උස්සන්න හදන මොහොත නේද? අර ප්‍රභූ වාදය සුණු විසුණු කර නිර්ප්‍රභූන් මේ ඔළුව උස්සන්න හදන වෙලාව නේද? මේ ಜಾති වලින් ආගම් ಜಾතිවාදයෙන් ආගම්වාදයෙන් කුලවාදයෙන් පීඩණයටපත් වෙලා ආර්ථිකයෙන් පීඩණයටපත් වෙලා අර ගම්වල නගරවල පතුලේ ඉන්න මිනිස්සු ඔළුව උස්ස ගන්න හදන මොහොතනේ මේ. ඒතර මේක හුදු නිකන් ඡන්දක ප්‍රචාරක ගීතයක් කියලා වැඩක් නැහැ කියලා මම හිතනවා. ඒ අනුව තමයි සියවස් ගණනක් ලියන්නේ. සහ මේ ගීත දෙක මැද තව ගීතයක් තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ 2019 ජනාධිපති වර්ණයේ වෙලාවේ මාලිමාව වෙනුවෙන් ලියපු ගීතයක් තියෙනවා. ඉන්ද්‍රචාප ලියනගේ ගයන්නේ කසුන් කල්ලාර මියුසික් කරේ මාසිත කියවන්න කියලා. මම මේ සින්දු දෙකට වගේම විශේෂයෙන්ම සියවස් ගණනක් ගීතයට වගේම කැමති මේ මාසිත කියවන්න ගීතයට. ඒකේ අපි කියනවා මාසිත කියවන්න මාසිත ළඟ ඉන්න මාවත පෙන්වන මාලිමාව වෙන්න කියලා. හරිද? ඒකේ කියනවා රිදී ලේ ගලා යන සිත් සුවපත් වෙන්න. බෙදී සතුරුව ගිය හදවත් ආයෙත් ලං වෙන්න. සිඳී බිදී ගිය අපේක්ෂාවට අලුත් පණක් දෙන්න. ඇදී යමු බැඳී යමු සදා සිනාසෙන්න කියලා. එතකොට මම යෝජනා කරන ඒ ගීතය අහන්න ඒකත් සෑහෙන අපේ දේශපාලන උමනාව නියෝජනය කරන ගීතයක්. මා වෙත යාවී මාවත පෙන්වන මාලිමාව වෙන්න කියලා ලියන. ලස්සනයි වචන ටික. ඔව් ඒක එක මොහොතක මේ කුලරත්න ආර්යවංශ මහත්තයා මේ අපේ නිවසට පැමිණි අවස්ථාවක අමාලගේ හිතවතුන් එතුමා මේ හොඳයි වචන ටික කියලා ඉතින් කුලරත්න ආර්යවංශ රෙකමෙන්ඩේෂන් එක ඒවilla පොඩ්ඩක් කොලර එක උස්ස ගන්න ඕනේ මොහොත. අප්‍රකට සම්මාන මම එතුමන්ගේ නම කියන්නේ එතුමා මං හිතන්නේ ඒකේ දේශපාලනය සම්බන්ධ
තිබුණ අදහස නෙමෙයි එතුමාගේ ස්වාධීන දේශපාලන මතයක් ඇති. නමුත් එහි ගේයමය ස්වභාවය සම්බන්ධයෙන් තිබ්බ අදහස එතුමාගේ ඇගයුම ඉතින් මට වටිනවා. අනිවාර්යෙන්. හරි. දැන් ඉතින් මේ අපි සින්දු කතාවෙන් මං හිතන්නේ අර දැන් මුලින්ම බයයි කියලා කිව්වට සින්දුවක් ලියා ගන්න ලොකු කතන්දරයක් ඔයා පිටිපස්සේ තියෙනවා ගීතවලට නේ ගීත රචනාවලට. ඒත් බයයි. අයියේ දැන් ඉතින් අපි මේ පොඩ්කාස්ට් එකේ දැන් තව කෑල්ලක් ගැන කතා කරන්න ඕනේ මේ මම මේක චුට්ටක් දැන් අපි අර දැන් මුලින්ම කතා කරා අයියගේ කොහොමද මේකට එන්ටර් වුනේ කියලා ඊට පස්සේ දැන් අපි එක්ස්පීරියන්ස් එකක් කතා කරා වැඩක් එක දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ලොකු කාලයක එක්ස්පීරියන්ස් එකක් අයියට එක එක විදිහට තියෙනවනේ දැන් බලන් ගියපුවම. එතකොට දැන් අද වෙනකොට ලංකාවේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම මං හිතනවා හොඳ තැනක තියෙනවා. දැන් ඒකෙන් විශේෂයෙන්ම දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක අද වෙනකොට හිතා ගන්න බැරි තරම් දියුණුවටපත් වෙලා තියෙනවා. තිබුණාට වඩා මට හිතෙනවා. ඉතින් මේ මම ඔයාගෙන් අහුවොත් මෙහෙම ප්‍රශ්නයක් ලංකාවේ තියෙන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඔයා දකින ඩිවලොප් වෙන්න ඕන දෙයක් හරි අඩුපාඩුවක් හරි එහෙම නැත්නම් යෝජනාවක් හරි තියෙනවා නම් අපිට ඒ ගැන පොඩි අදහසක් කියන්නකෝ. මම හිතනවා මෙහෙම කියන්නේ යෝජනා කීපයක්. එකක් තමයි නිර්මාණ කරුවන්ගේ පැත්තෙන් නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණය ප්‍රමිතියෙන් යුතු නිර්මාණයක් කිරීම සඳහා වෙහෙසෙන්න ඕනේ. මම හිතනවා ඒ වෙහෙසවීමේ ප්‍රවණතාව දැන් පටන් අරන් තියෙනවා. මම කියන්නේ ෆාදර් චිත්‍රපටයේ පමණක්ම නොවේ ඉන් පෙර රහස් කියන කඳු ගත්තත් වළම්පුරි ආයු මේ ආදි වශයෙන් නෙළුම් කුළුණ එතකොට මේ මෑත කාලේ ආපු ප්‍රවණතාවය ගත්තාම චිත්‍රපටයේ කොහොමද අපි මේ නිමාවක් සහිත චිත්‍රපටයක් බවට පත් කරන්නේ කියන එක. එතකොට මම හිතනවා නිර්මාණකරුවන්ගේ පැත්තේ ඒ ප්‍රවණතාවය තව වැඩි දියුණු වෙන්න ඕනේ. දැනටත් තියෙන ප්‍රවණතාවය තව වැඩි දියුණු වුණා තවත් හොඳයි කියලා මම හිතනවා. ඊළඟට මම හිතනවා ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ගත්තොත් සිනමා ශාලාවල තත්ත්වය දැන් මීට කලකට පෙර තත්ත්වයට වඩා හොඳයි තමයි. ඔව්. අනෙක් පැත්තෙන් කොළඹ කේන්ද්‍රීය සිනමා ශාලාවල කොළඹ අගනගරයේ මෙට්‍රොපොලිටනේ සිනමා ශාලා ඉතා හොඳ තත්ත්වයේ තියෙනවා. හැබැයි මේවා ආපහු තදාසන්නව පොඩ්ඩක් ඈතට යනකොට ආයි වෙනස් වෙනවා. අපි හිතමු තව ටිකක් වෙනත් නගරවලට යනකොට පුත්තලම දිස්ත්‍රික්කයට අනුරාධපුරයට කෑගල්ලට මොනරාගලට යනකොට තත්ත්වය ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙවෙයි විශාල ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ගුණාත්මක භාවයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල ශාලාවල ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මම හිතනවා චිත්‍රපට සංස්ථාවට රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් සහ බෙදා හැරීමේ අංශ සමස්ත සිනමා කර්මාන්තයේ නියැලෙන අපි හැමෝටම වගකීමක් තියෙනවා. හොඳම රසවින්දනය කොහොමද හැමෝම අතරට යවන්නේ කියලා. නැත්නම් ප්‍රත්‍යන්ත සිනමා ශාලාවල තත්ත්වය අවුල් නම් ඊට පස්සේ නැවතත් ආපහු මේක පන්තිමය කතාවකට නෙන්නේ. ඔව්. කොළඹ කේන්ද්‍රීය සල්ලි ගියක් හරි තියෙන මිනිස්සුන්ට විතරක් ෆිල්ම් 4000ක් වියදම් කරගන්න එක ටිකට් එකකට 4000ක් වියදම් කරගන්න පුළුවන් කෙනාට හොඳම රසවින්දනය ලැබිලා. ඔව්. ඊට පස්සේ එහෙම ආර්ථික ශක්තියක් නැති ප්‍රේක්ෂකයාට හොඳම දේ නොලැබෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. අනිවාර්යෙන්. හරි. දැන් ඊළඟට මම ඒත් එක්කම අහන්න කැමති දෙයක් තමයි දැන් අයියාගේ තියෙන එක්ස්පීරියන්ස් එක. දැන් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඔයා ආටිස්ට් කෙනෙකුට විදිහට ගත්තාම මේ කාලය ඇතුළේ මෙච්චර මේ ගෙවුණු කාලය ඇතුළේ ඔයා දකින ඔයාගේ තියෙන කොමන් මිස්ටේක්ස් මොනවද? ඒ කියන්නේ ඒක පොඩි අපිට උනත් වැදගත්. කොහෙද වරද්දාගත්තේ? මාරු ප්‍රශ්නයක් ඇහුවේ. එකපාරට අපට හිර වෙනවා. හිර වුණු ප්‍රශ්න ඔක්කොගෙම හිර වුණු ප්‍රශ්නේ. මෙහෙමයි. සමහර තෝරා ගැනීම කරද්දී තව කල්පනා කරන්න ඕනේ කියන තැන මට නිකන් අපෝ ස්වයං විචාරාත්මක බැලුවොත් ඒ වගේම දැන් අර මේ විවේකයේ සොයා ගැනීමේදී මම සෑහෙන අසමත් සමහර වෙලාවට ඒ කියන්නේ අවිවේකයේ නිකන් වේගෙන් මාව හොයාගෙන එනවා. ඒතර ඒ අවිවේකයේ මැද විවේකය හොයාගන්න වැඩේදී මේ මම ටික පස්සෙන් ඉන්නේ. එතකොට ඉතින් මම නැවතිලා මෙහෙම කල්පනා කරනවා. මොකද මම දැන් විවේකයේ හොයාගන්නේ කියලා. ඒ විවේකයේ වෙනුවෙන් කැප වෙන ප්‍රමාණය විවේකයේ වෙනුවෙන් කැප වෙන ප්‍රමාණය මට මදිකම තමයි. මොකද විවේකයේ නැති වුණොත් අපේ නිර්මාණශීලීත්වය පල්ලෙහාට යනවා. ඔව් එහා මෙහා වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් අපි වෙන ජීවන සංග්‍රාමයකත් නියැලිලා ඉන්නවනේ. ඒතර ඒ ජීවන සංග්‍රාමය නිකන් මෘදු ලෙස ගලා යනවා නම් අපිට විවේකයේද නිර්මාණශීලීත්වයට ඉඩ කඩ ඔක්කොම ලැබෙනවා. නමුත් එහෙම මෘදු ගලා යාමක් නෙමෙයිනේ දින් තියෙන්නේ. යම යුද්ධයක් නේ. ඒ යම යුද්ධය ඇතුලේ වෙලාව හොයාගෙන වෙලාව දඩයම් කරගන්න එක තමයි මම මගේ අභියෝගය හැටියට දකින්නේ.
හරි. එහෙනම් දැන් අපි ගොඩක් දේවල් කතා කරා. තව එක තියෙනවා අනිවාර්යෙන් කතා කරන්න ඕන එකක්. මේකට මම දන්නවා මේකට ඔයා මේකට කැමති වෙන්නෙත් නෑ. අද එපිසෝඩ් එකේ තියෙන්නේ අකමැතියෝ සමහර ඒවා. මේකේ නම මොකද? ඔබ අකමැති. ඔබ අකමැති. ඔබ අකමැති දේ. ඔබ අකමැති දේ. හැබැයි මම මේ සින්දු කියද්දී කියන්නේ මොකක්ද අර සමහරු සින්දු කියන එක මා කැමති කි. ඒ කියන්නේ කැමතිව අපි කියන්නේ. අන්න ඒ වගේ තමයි. දැන් මම මේ පොඩි නිකන් ඉක්මන් ප්‍රශ්න ටිකක් අහන්නේ. හරි. මං අහනවා මේක පොඩි රැපිඩ් ෆයර් එකක් ඇත්තටම. දැන් මං කිව්වොත් එහෙම අයියට ලංකාවේ මෙච්චර කාලයකට බිහි වෙච්ච චිත්‍රපටි ටික එකේ ඉඳලා පහට රේට් කරන්න කිව්වොත් ඔයාලට කරන්න පුළුවන්ද? ඒක එහෙම බෑ. මම කැමති මට මතක් වෙන චිත්‍රපටි ටිකක් මං කියන්නම්. ඔව් ඒ කියන්නේ එහෙම 1 2 3 කියලා ඕනේ නෑ. ඔව්. නිකන් කියන්න බලන්න. හොඳම චිත්‍රපටි පහක්. වැලි කතර. හරි. බඹරවලල්ල. හරි. ගරිල්ලා මාකටිං. මිල්ලසොයා. හරි. 4යි. දියමන්ති වසන්ත ඔබේසේකර. වසන්ත ඔබේසේකර. ඒක තමයි චිත්‍රපටි පහ. හරි. ඒත් එක මම ඉක්මනට හම්බුලෙස මගේ ඔළුවට ආපු චිත්‍රපටි. හරි. ඒ කියන්නේ ඒක රේට් කරලා නෙවෙයි. හරි. පැහැදිලි. ඒ වගේම චිත්‍රපටි පහක්. ඒ වගේම තමයි දැන් ගීත රචකයෙක් විදිහට තියෙන හින්දා ලංකාවේ ඒ වගේම අපිට කියන්නකෝ බලන්න ලංකාවේ මේ තියෙනවා කැමැතිම ගීත පහක්. චිත්‍රපටි හෝ චිත්‍රපටි නොවන ඕන එක. සංගීත මඩලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණගේ ශිල්පී චර්චෝතිපාල ලිව්වේ අජන්තා මියුසික් සරත් දල්විස්. ඊට පස්සේ සෙනෙහස පෑවා යලි හමුවා ලිව්වේ දෑසෙන ගුඩසිංහ මහත්තයා. සරත් දසනායක මියුසික් කිව්වේ ජෝති ඇන්චලින්. දෙකයි. දෙකම ජෝති කියුණානේ. කමක් නැහැ. ඊට පස්සේ වීණා බිඟු වීණා කෙඩිගේ ධර්මවර්ධන ග්‍රේෂන් ආනන්ද මියුසික් මිල්ට මල්ලාරච්චි කිව්වේ. හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ ලිව්වේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. ඔන්න මගේ මතකයෙන් ගිලිහි ගියා සංගීතය කවුද කියලා කියන්නේ සුජාත අත්තනායක. හතරයි. මම යෝජනා කරනවා 2000න් පස්සේ සින්දුවක් කැමැතිම සින්දුවක් මතක් කරන්න කියලා. සීත මාරුතේ. රුවන් හෙට්ටිආරච්චි. සීත මාරුතේ ලස්සනයි. තව වට ඉඩ දෙනවා නම් ඔබ සජිත් චතුරංග ලිව්වා තව දවසක් හමු වී ඉමු මේ කීර්ති පැස්කල් ලස්සන සින්දුවක්. ඔහොම තමයි. හරි. දැන් මම පොඩ්ඩක් තව අමාරු විදිහට ප්‍රශ්න දෙකක් අහන්න. ලංකාවේ මේ most underrated film එක. ඔබට මතකද දන්නේ ගොඩාක් කාලයකට කලින් ඔබ පුංචි කාලේ බඹසර විසව් කියලා චිත්‍රපටයක් ආවා. ඒකේ හිටියේ ශෂි සනත් වසන්තිත් හිටියද මන්දා. ශෂි විජේන්ද්‍ර ගොඩක් අය එච්චර කැමති නැහැ. ඒ කියන්නේ හොඳ රංගපෑම් කරා කියලා කියන්නේ නැහැ. ශෂි ටිකක් ජනප්‍රිය තලයේවනේ. හැබැයි ගීතා හොඳින් රංගපානවා. ඊට පස්සේ වැලි සුළඟ කියලා චිත්‍රපටයක් කියන්නේ කළු සුදු චිත්‍රපටි එන්නේ නැති කාලෙක වැලි සුළඟ කියලා ජීවන් හිටපු චිත්‍රපටයක්. මම මේ දෙකටත් කැමති. ඒක ඒ ටිකක් underrated කියලා මම හිතනවා. ওই දෙක තමයි මට නිකන් ටක් ගාලා මතක් වෙන ෆිල්ම්ස් දෙක. එහෙත් එක්කම ඔයගේ අනිත් පැත්ත most overrated film එක මොකද්ද ලංකාවේ? එහෙම නම් කරන එක ටිකක් අසාධාරණයි. මොකද එක එක්කෙනාට එක එක මිනුම් දඬු. හරි කමන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ අපි අතරේ. නමුත් හිතුවොත් උත්තරයක් දෙන්න පුළුවන් නම් පස්සේ දවසක් කියන්න. හරි. එහෙනම් ඒකට අපි තිත තියනවා. අන්තිම ප්‍රශ්නේ අහන්න යන්නේ අද එපිසෝඩ් එකේ. දැන් අපි හැමෝම දැන් ඕගොල්ලෝ අපිට සීනියර්ස්ලානේ. එතකොට මං අයියගෙන් අහනවා මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට මොනෑම් ඒ කියන්නේ ඔයාගේ කැටගරි වලින් හරි එහෙම නොවන ඕනෙම අලුතෙන් එන කෙනෙකුට නිව් කමර් කෙනෙකුට ඔයා දෙන ඇඩ්වයිස් එක මොකක්ද? ඔබ කැමති ක්ෂේත්‍රය කියන්නේ ඔබ ඉස්සෙල්ලාම ඔබ නියැලෙන්න ඔබ කැමති ක්ෂේත්‍රය. ඔබ නියැලෙන්න ඔබ කැමති ක්ෂේත්‍රේ ඉන් අනතුරුව ඔබ කැමති ක්ෂේත්‍රය හතරමායිම හොඳට අධ්‍යයනය කරන්න. හොඳට අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ ඒක විධිමත් ඇකඩමික් අධ්‍යයනයක් වෙන්නත් පුළුවන්. ඇකඩමික නොවන විධිමත් අධ්‍යයනයක් වෙන්නත් පුළුවන්. ඒ අධ්‍යයනය කරන තරමට ඔබ පෝෂණය වෙනවා කියන එක තමයි මම හිතන්නේ. එහෙනම් අපි ඒ අධ්‍යයනය කියන එක හුදු එක යුගයකට සීමා කරන්න බෑ. ඒ කියන්නේ ඈත අතීතයේ සිට ඒ අධ්‍යයනය එනවා. දැන් මම නිකන් උදාහරණයක් කියන මම ලේඛනයේදී මම වැඩිපුරම ආස. ඔව්. ලියන්න ආසයි. එතකොට
එකපාරක් මමයි මහේෂ් කුමාර කියලා අපේ දේශපාලන ක්‍රියාධරයෙක් හිටියා. තාම හොඳ හෘදයාංගම සහෝදරයෙක්. එයා දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩ කරන්නේ දේශපාලනිකව ඈත ඉන්නේ. නමුත් බොක්කක් මහේෂුයි මායි ඔය ඒ කාලේ අපි ඔක්කොම එක පක්ෂයේ ඉද්දි කලා සංගමේ වැඩකට ගියා. තිලක් ජයරත්න මහත්තයා හම්බ වෙන්න. කඩුල්ල තිර රචන ක්‍රම අධ්‍යක්ෂණය කරේ තිලක් ජයරත්න. පිළියන්දල ගෙදර එතකොට එතුමා එතකොටත් පිළිකා රෝගයෙන් පීඩා විඳින්න හිටියේ. තිලක් ජයරත්න මහත්තයා ඇහුවා මේ නිකන් අපි වෙන දේශපාලන වැඩකට කතා කරන්න ගියේ මේ කලා සංගම වැඩකට ගියාම ආවා නිකන් ඉඳ ගන්න අර එහෙම කියලා තේක දීලා පූජාවලිය කියවලා තියනවාද කියලා. හරිද? ඒ කියන්නේ මාක්ස්වාදී ප්‍රාමාණික බුද්ධිමතෙක් අපෙන් අහනවා පූජාවලිය කියලා තියනවාද කියලා. හරිද? එතකොට මේ මයුරපාද හාමුදුරු ලියපු පූජාවලිය කියවලා තිබුණා. දෙලාට. අදහසක් තිබුණා ඒ නිසා. අදහසක් තිබුණා. ඊට පස්සේ එයා යෝජනා කරා කලාව කරනවා නම් පූජාවලිය කියවන්නේ. ඒ කියන්නේ පූජාවලිය ඇත්තටම මම කියවපු හොඳම පොත් වලින් එකක් හොඳම පොතද මන්ද මට කියන්න පුළුවන් පූජාවලිය කියලා. ඒ විස්තර වර්ණනා පුදුම සහගතයි. හරිද? එතකොට තිලක් ජයරත්න මහත්තයා ඔය දැන් ඔය කියන මේ මොනවාද ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ වගේ අපි විචාර ක්‍රම තියෙනවනේ. විධික්‍රම කියන්නේ මේ ලේඛන ක්‍රම නූතනවාදී ලේඛන ඒවා තිබුණා ඒකේ කියලා. හරිද? ඒවා තිබුණා කියලා. ඉතින් ඒවා අධ්‍යයනය කරන තරමට අපේ පරිකල්පනය දියුණු වෙන එක තැන මම දැන් දෙකක් කියන්න. එක තැනක තියෙනවා පූජාවලියනේ. බුදුන් වහන්සේට විවිධ උදවිය කරපු පූජාවන් ගැන තමයි ඒකේ තියෙන්නේ. ඔව්. අනේ පිඬු සිටුතුමා කොහොමද ජේතවනාරාමයේ පූජා කරේ? එතකොට විශාඛා සිටු දෙවිය කොහොමද පූර්වාරාමයේ පූජා කරේ? එක තැනක තියෙනවා විශාඛාව පූර්වාරාම පූජාවෙන් පස්සේ එයා මෙහෙම දැන් අපිට දැන් මේ විෂුවලි පේනවා. එයා මෙහෙම අර පූර්වාරාම කියන මහා ආරාමයේ ඇවිදගෙන යනවා මෙහෙම කොරිඩෝවක් දිගේ. ඔව්. එවිද යද්දී ඇය පතනවා මේ හැම කුටියකම මට බුදු කෙනෙක් පේන්න ඕනේ කියලා. එහෙම ඇවිදයි යන අතර කුටියෙන් කුටිය පහු කරගෙන බුදුන් වහන්සේ දැනගන්නවා මේ විශාඛාවගේ පැතුම ඒකනේ මේ පූජා ඒක ඉටු කරන්න ඕනේ කියලා එයා බුදුන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් ඒ හැම කුටියකම බුදු කෙනෙක් පෙනෙන්න සලස්සනවා. ඒතර විශාඛාව අර උතුම් දේහයක් සහිත අර ගැහණිය මෙහෙම එක කුටියෙන් කුටිය බලමින් යන අතර හැම කුටියකම බුදු කෙනෙක් බවුන් වඩමින් සිටිනවා පේනවා. විෂුවලයිසින් නේ. හරිද? එකක්. තව තැනක තියෙනවා බුදුන් වහන්සේගේ යමා මහ පෙළහර පානවා. හරිද? අර අහසට නැගිලා ගිනි කඳක් ජල කඳක් මේ ආදී වශයෙන් ඒවා ඩීටේල් කරනවා කොහොමද දන්නවද? පිස්සු හැදෙනවා. ඔව් පිස්සු හැදෙනවා. හරිද? එතකොට එක තැනක කියනවා සුපුන් මේ යමා මහ පෙළහර පානකොට ඒ කියන්නේ බුදුන් කෙනෙක් යමා මහ පෙළහර පාන වෙලාවට සතර අපායවල ගිනි එක ක්ෂණයකට නිවෙනවලු. හරිද? ඒ සතර අපායවල වල දුක් විඳින මිනිස්සු සාදුකාර දෙනවලු. ඒ ක්ෂණයේ ඒ තප්පරේට. ඒ මිනිස්සු දැනගන්න මේ බුදු කෙනෙක් යමා මහ පෙළහර පාන තමයි නැත්තම් මේ ගිනි නිවෙන්න විදිහක් නැහැ කියලා. හරිද? දැන් ඒ කොහොමද එතන දැනෙන හැඟීම ඒ තමයි පූජාවලිය. ඉතින් මට කියන්න තියෙන්නේ අධ්‍යයනය කරන්න ඔබ ලියන්නෙක් නම් හැමදේම හොයන්න. දැන් ඒවා වර්ගීකරණය කරමින් ඉන්න නැතුව ඒ හැම තැනම කොහොමද දේවල් අකුරු ලියුනේ කියලා. ඔබ ගයන්නෙක් නම් එහෙමයි. ඒ වගේ ඔබේ ක්ෂේත්‍රයේ හතරමයිම හොයන්න. ඒ හොයනකොට ඔබ හම්බ වෙයි. හරි. මමත් නිකන් වෙනම ලෝකයකට ගියා ඔය කියපු කතන්දර ටිකත් එක්ක. හරි ඉතින් අද කතන්දරේ මෙහෙම ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අයියේ මේ තමයි අපේ බයිස්කෝප් මේනියා ස්ටුඩියෝස් පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. අපි මම කැමතියි අද සාකච්ඡාව. ඒක තමයි දැන් මම දැන් ඔයාගෙන් වචනයක් අහන්න ඕනේ. දැන් මේක අපිටත් ආරම්භයක්. අපි මේක දිගටම කරගෙන යනකොට ඔයාට මොකද හිතෙන්නේ මේ ඩිස්කෂන් එක ගැන? හොඳයි. හුදු නිකන් මූණිච්චාවට ආයෙසර හොඳයි කියනවා නෙමෙයි. ඇත්තටම මේ වැඩේ හොඳයි. පොඩි පණ තියෙන සාකච්ඡාවක්. හරි.
ඉතින් ඇත්තරම මේ බොහොම ස්තුතියි මේ ඔයාගේ තියෙන කාර්යබහුල ජීවිතය ඇතුලේ පොඩි වෙලාවක් අපි වෙනුවෙන් වෙන් කරාට ආයෙත් දවසක මේ වගේ අමුතු දේවල් ටිකක් ගැන කතා කරන්න එක්ස්පීරියන්ස් ගැන කතා කරන්න හම්බෙමු ඉක්මනටම හම්බෙමු. ඉතින් එතකන් ඔයාටත් ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ. ජය වේවා. ජය වේවා. Thank you. Thank you. බයිස්කෝප් මේනියා ස්ටුඩියෝස් පළවෙනි පොඩ්කාස්ට් එක අද තමයි අද අපි විමල් කැටිපිආරච්චි අයියත් එක්ක කරේ. ඉතින් ඇත්තටම අපි මේක අපේ පළවෙනි එපිසෝඩ් එක. ඉස්සරහට අපි එක එක කට්ටියත් එක්ක එපිසෝඩ්ස් අරන් එනවා. එක එක දේවල් ගැන කතා කරනවා මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ගොඩක් දේවල් ගැන. ඉතින් ඕගොල්ලන්ගේ අදහස අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අපිට මේ වැඩේ ඩිවෙලොප් කරගන්න මේ ගැන අපිට අයිඩියා එකක් ගන්න ඉතාමත් වටිනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ටත් මේකෙන් මොන හරි මේ ඩිස්කෂන් එක හොඳ වෙන්න ඇති කියලා. ඒ වගේ මේ වගේ නරක බෑඩ් කමෙන්ට් ගුඩ් කමෙන්ට්ස් ඕනේ දෙයක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අමතක නොකර YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ආයෙත් දවසක අපි පොඩ්කාස්ට් එකකින් හමුවෙමු. එතකන් ජය වේවා.